දැන් වෙලාව 7:10යි. මොනතරම් වෙලාවක් රැඳී ඉන්න පුළුවන්ද? ඒක දැනගත්තම පහසුයි. නැත්තම් සමහර අය කොයි වෙලාවෙ අවසන් වෙයිද කියලා හිතමින් ඉන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් වෙලාව 7:10යිනේ. 8:00 වනතෙක් රැඳී ඉන්න පුළුවන්ද? හරි. දැන් එතකොට දන්නවා 8:00 වෙනකන් වාඩි වෙලා ඉන්න ඕනේ කියලා. දැන් මේ බිම වාඩි වුණාට වඩා ටිකක් පහසුකම් දීලා තියෙනවනේ. ඒ නිසා ඒ පහසුකම භුක්ති විඳගෙන ධර්මයට නතු වෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. හැබැයි වාඩි වී සිටීම පමණක්ම නෙමෙයි. ඉස්කෝලේ ගිහිල්ලා පන්තියේ වාඩි වෙලා ඉඳලා ආවයි කියලා ප්‍රතිඵල ලැබෙන එකක් නැහැ. ඒ නිසා මෙතෙන්දිත් අවබෝධයට එන්න ඕනේ. දැන් මේ මූලික පසුබිම හදාගන්නයි මම මේ මුලින් මේ අනුශාසනාව කරන්නේ. මොකද ඔයත් ඕනෑ තරම් ධර්මයේ බණ නමින් අහලා තියෙනවා 100,000 වාර ගණනාවක්. මොකද දැන් මේ තාක්ෂණීය විද්‍යුත් මාර්ග නිසා අවශ්‍ය නම් දවසට පැය 24 මුණත් අහන්න පුළුවන්. ඒ නිසා මේ පැයකට වඩා ස්වල්ප වේලාවක් වැඩි කාලය තුලින් අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒක මේ පෙන්වුම් කරන්නේ. දැන් සාමාන්‍ය ජීවිතේ පාසල් යනවා කියන තැනින් බලාපොරොත්තු වෙන්නේ දැනුම, ආකල්ප, කුසලතා. ඒක සකස් වෙන්න ඕනේ. ඉස්සෙල්ලා දැනුමක් ලබනවා, ඊට පස්සේ ආකල්ප සකස් වෙනවා, ඊට පස්සේ නිර්මාණ ශක්තියක්. මිනිසෙක් හැටියට Tamanට පෞල් පරිසරයට හා ජීවත් වෙන රැකියාව වෘත්තිය අදාළව හා මනුස්සත්වයට ලෝකයට ගැළපෙන ආකාරයෙන් ජීවිතය පවත්වන්න ඒ නිර්මාණ ශක්තිය ඇති වෙන්න ඕනේ. ඒක තමයි දැනුම, ආකල්ප, කුසලතා කියලා කියන්නේ. ඒක සාමාන්‍ය ජීවිතේ ඔය ඉගෙනීම කියන තැනින් පෙන්වා දෙන දේ. පාසල් ජීවිතේ. දැන් දහමත් එක්ක පෙන්වුම් කරන්නේ සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන කියලා. මොකද්ද තුන? සුතමය, චින්තාමය, භාවනාමය. සුතමය කියන්නේ ශ්‍රවණය කිරීම. හැබැයි එහි ඇතුලේ ගැඹුරු දහමක් තියෙනවා. සුතා, දතා, මාපන් දහන්න, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්දා. ඔය සුතමය කියන තැන, සුනාති කියන්නේ අසයි කියන එක අපි ගත්තේ සුතා සුතමය කියලා. ඇසීම තුළ ඒ ටික තියෙන්න ඕනේ. අහන්න ඕනේ. අහනවා කියන තැන කියන්නේ පුතු පඤ්ඤා. පයන්න පුතු පඤ්ඤා. පුතු පඤ්ඤා කියන්නේ සම්මතයේ පරමාර්ථයේ තේරුම් අරගෙන දැන් සම්මුතියට මම වුණාට පරම සත්‍ය වශයෙන් පරමාර්ථයට අනුව මෙතන මම නැහැ. ඒ කතාව පැහැදිලිද? සම්මුතියට පනවගෙන තමයි මේ මම මගේ කියලා පවත්න්නේ. එහෙත් පරමාර්ථ ධර්මයට අනුව මම කැමැති පරිදි පවත්නාගත හැකි රෝම කූපයක තරම්වත් ස්වභාවයක් නැහැ. ඒක තමයි දැන් ප්‍රසන්න මහත්මයාගේ කතාවෙන් අපිට ගන්න පුළුවන් යථාර්ථය මොකක්ද කියන එක. වර්තමානයේ අනුව ලෝකයේත් එක්ක බැලුවම ඒ වගේ රටක සාමාන්‍යයෙන් ලෝකයට ගලපලා බැලුවම වෛද්‍ය පහසුකම් බොහොමයක් තියෙනවා. එනමුත් අවසානයේ මොකද වුනේ? අපි ලංකාවට එක්කගෙන ආවා. එහෙමනේ. ලංකාවට එක්කගෙන ආවද නැද්ද කියන එක නෙමෙයි. නමුත් සම්මුතියට මම මගේ කියලා මොනතරම් පැවැත්තුවත් ඒක ප්‍රතික්ෂේපිත නෑ. මම අවශ්‍යයි. හැබැයි සම්මුතියක් පමණයි. පැවැත්මක් පමණයි. ප්‍රඥප්තියක් පමණයි. මේ මම තුල නිච්ච, ඒ කියන්නේ ස්ථිර සුඛ අපි හොයන්නේ සැපනේ. සුඛ අත්ත කැමැති පරිදි පවත්වාගත හැකි දිගින් දිගට. එහෙම කිසිවක් නැහැ.
නිච්ච සුඛ අත්ත නොවේ. එහෙමනම් මොනවද? අනිත් පැත්තට අනිච්ච දුක්ඛ අනාත්ත. ඒක තමයි පරමාර්ථ ධර්ම කතා කරන්නේ. පරමත්ත කියලා. පරමාර්ථ කියන්නේ ඒකයි. ඒතර සම්මුතියට මම පැවැත්වුවට අපිට පුළුවන් ඉගෙනීම, රැකියාව, විවාහය, ඔබ, දරුවෝ, ගේදොර, යුතුයකම්, උත්සාහය, අධිෂ්ඨානයේ ධෛර්යය, අවශ්‍ය නම් අභ්‍යවකාශ තරණයට පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි පරමාර්ථ ධර්මයට අනුව මෙතන නිච්ච සුඛ අත්ත නෑ. පණ ඇති හෝ පණ නැති සියල්ල තුලම ගැබ්බ පවතින්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තිලක්ෂණ ධර්මයට යටත් වූ සනාතනික ස්වභාවය. අන්න ඒ අවබෝධය දැනුමින් ඔබට ගිය අවබෝධය. දැන් අපි හිතන් ඉන්නේ මේ දැනුම අවබෝධය කියලා. දැනුම අවබෝධය නෙමෙයි, දැනුමෙන් තමයි පටන් ගන්න ඕනේ. හැබැයි අවබෝධය කියන්නේ උපාදානයේ නොවන තැනකට සිහිය පිහිටුවීමේ හැකියාව. මොකක්ද උපාදානය කියලා කියන්නේ? ආදානය කියලා කියන්නේ සම්මුතියට පැවැත්ත. මම මගේ කියලා. උපාදානය කියන්නේ දැඩිව ගත්තොත් උපාදාන. ඒක උපාදානයේ නොවෙනෝ. දැඩිව නුගන්න ඕනේ. හිත තුළ ගැඹුරේදී පුරුදු කරන්න ඕනේ. ඒකට කියන්නේ භවාංගයේදී පුරුදු වෙන්න ඕනේ. මෙතන මම නැහැ. සම්මුතියේ මම ඉන්නවා. ඒ සම්මුතියේ මම තුළ වචනත් කියනවා. හිතේ තියෙනවා. මමයි මගේ ස්ථිරයි කියලා. හැබැයි විඥානයේ ගැඹුරට යනකොට උපාදානයේ සීමාවෙදී නැහැ. ඒකට ධර්මාභෝධය අවශ්‍යයි. මෙතන තියෙන්නේ හේතුඵල ධම. හේතුම් ප්‍රත්‍ය කොටගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගෙන් විසිර යාමෙන් හටගත් ඵලයේ විපාකේ නැතිව යනවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන අපි තවත් සරල කරගමු. හේතුන් නිසා යම් ඵලයක් හටගන්නේද හේතුන් නිතරම විනාශ වෙනවා. ඒ හේතුන් විසිරෙනකොට හටගත් ඵලේ නැතිව යන්නේ. සම්මුතියට පනවගෙන මම මගේ කියලා දැන් පැවැත්තුවත් අර කීප ඉගෙනීම, රැකියාව ආදී වශයෙන් පරමාර්ථ ධර්මයට අනුව හේතු විසිරීම නිසා හටගත් ඵලේ නැතිව යන නිසා මේක ස්ථිරනේ. මොනතරම් මම මගේ කියලා කැමැති කියලා පනවගත්තත් එහෙම පවතින්නෙත් නැහැ. අපිට ඇති පාලනයකුත් හැබැයි අයිතියකුත් නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ත. අන්නේ අවබෝධයේ හිතට පුරුදු කොට තියෙන්න ඕනේ. එතකොට අර උපාදානයේ නොවන අවස්ථාව සිතේ සකස් වෙන්න ඕනේ. සම්මුතිය තුළ පවතිනවා. හැබැයි විඥානයේ ගැඹුරට යනකොට, භවාංග ස්පර්ශ වෙනකොට හිත සමාහිත තැන, සංසිඳුණු තැන, ඒකට අපි කියන මූලික අවස්ථාවේ සමාධිය කියලා. අන්නේ සමාධිය මනාකොට සකස් වෙන්න ඕනේ. දැන් ඔබට ප්‍රශ්නයක් දෙන උත්තරයක් දෙන්න. මට මේකට දහම් පෙළක් කියන්න බලා. හේතුන් ප්‍රත්‍ය කොටගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගෙම විසිර යාමෙන් හටගත් ඵලයේ විපාකය නැතිව යන්නේ. අහලා තියෙන දහම් පෙළක් කියන්න බලා. මම වගේම ඔබත් මේ ජීවිතේට වග කියා ගන්න ඕන තනියම. මහණුණා කියලා ඉබේ වෙන්නේ නැහැ. අපි ඔක්කොම එක මාර්ගයේ ඉන්නේ සසර හා මේ යන ජීවිතය තුළ. පැවිද්දේ වෙනස හැබැයි පැවිදි ජීවිතයක් ගත කළොත් සපත්ත බාරෝවිය පක්කි සකුණාවිය. සිය පියාපත් පමණක් බර තියෙන පක්ෂියෙක් වගේ අහස වගේ නිදහස් මාර්ගය තුල යන්න පුළුවන්. හැබැයි පැවිද්දෙක් වුණොත් එච්චරයි වෙනස. හැබැයි ධර්ම මාර්ගය අදහස ඔබත් ඒකම කරන්න ඕනේ. ඔබට ගරාවාසෝ සම්බාධෝ බහුකිච්චෝ බහුකරණීයෝ. බොහෝ සම්බාධ, බොහෝ කටයුතු, බොහෝ දේවල් ගිහි ජීවිතේ තියෙන බව හැබැයි අවබෝධ කරගත යුතු මාර්ගය හැමම කරන්න ඕනේ. වෙනසක් නැහැ. දැන් මං අහන්නේ මේ දහම් පෙළක් මතක තියෙන්න ඕනේ. පැවිද්දන්ට පමණක් පවරන්න එපා. ඔබට ගැළවීමක් නැහැ. අපි ඔක්කොම ධර්මාභෝධය තියෙන්න ඕනේ. අපි ඔක්කොම වෛද්‍යවරු වෙන්න ඕනේ නැහැ. ඔවුනොන්ට උදව් කරන පුලක ලෞකික දැනුමයි පළපුරුද්ද. ඔක්කොම ඉංජිනේරුවොන්ට කමන්නේ, ඔක්කොම නීතිඥයෝ, ඔක්කොම ගණකාධිකාරයෝ ඒ ශාස්ත්‍රයේ ඔවුනොන්ට පිහිට කරගන්න පුළුවන්. ඒක දැනුම මොලේ අසුරු කරගෙන වෙන දෙයක්. හැබැයි පරමාර්ථ ධර්මයේ පුරුදු වෙන්න ඕනේ විඥානයේ ගැඹුරින් භවාංගය අසුරු කරන. ඒක තමා අම්මා අප්පච්චිටවත් දරුවන්ට උදව් වෙන්න බෑ. ස්වාමියා බිරිඳටවත් බෑ. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතිකා. අම්මා අප්පච්චි ඥාති ස්වාමි භාර්ය කාටවත් ඒකට බෑ. තමා විසින්ම සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝදේ. මේ හිත කෙලෙස් වලින් ගලව ගන්නවද, කෙලෙස් වලට හසු වෙනවද කියන එක තීරණය වෙන්නේ තමා තුළමයි. අපි කවුරුත් මේක කරගන්නම ඕනේ. දැන් මං අහන්නේ ඔබෙන්. දහම් පෙළක් මතක් කරලා බලන්න.
හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුම් ප්‍රත්‍ය කොට සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේම විසිර යාමෙන් හටගත් ඵලය විපාකය නැතිව යන්නේ. තව කොටසක් කියමු. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි. තව කොටසක් අවසන් වශයෙන් කියමු. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ හේතුන් නිසා ඵලය හටගත්තේය. ඒ හේතුන්ගේම විසිර යාමෙන් ඵලය නැතිව යන්නේය. මේ හේතුන් නිසා ඵලයක් උපදින්නේය. ඒ හේතුන් නැතිව යන විට හටගත් ඵලයද නැතිව යන්නේය. දැන් මේ ටික අපි ඔක්කොම සාරාංශ කරලා කියමු. බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධ වචනය. මොකද බුදුරජාණන් වහන්සේ අවසන් බුද්ධ වචනේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ අවසාන බුද්ධ වචනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ හැටියට සඳහන් වෙන්නේ පොඩ්ඩක් ඉස්සරහට ගත්තොත් හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමිවෝ. වැදගත් වෙන්නේ මේ කොටස. වය ධම්මා සංඛාරා. ඊළඟට වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත්. ඔබට හිතවලට දිදවන්න නෙමෙයි. මේ දහම් කොටසවත් නොදැන ශාසනික ප්‍රශ්නවලදී අල්ලලා පොලේ ගහනවායි කියලා කියාගෙන එන්න එපා. එහෙමනේ අපි නැගී හිටින්නේ ගොඩක් අය. අඩු ගානේ බුද්ධ වචනයත් හරියට දන්නේ නැති කාටවත්. ඔබනේ මටත් එහෙමයි. මාර්ගයේ හරියට දැනුමින් ඔබට යන්නේ නැත්නම් අවබෝධයට මොකද එතකොට සදාචාරාත්මක තියෙන අයිතිය. දන්නේ නැහැනේ මාර්ගේ. හිතරි දුන්නේ නැහැනේ. මානෙල් නොන විශ්වාසය. නමුත් සත්‍ය එකයි. ඇතුළත අභ්‍යන්තරයේ ධර්ම කොටස දන්නේ නැතුව අපි ඒව ගැන ලොකු දේවල් කියන්න ගියාට තේරුමක් නැහැ. මාර්ගයට බහින්න ඕනේ, අනුගත වෙන්න ඕනේ, දහමත් එක්ක සකස් වෙලා ඒ දොස් කීමක් නෙමෙයි. කල්යාණවන්තව සාකච්ඡා කිරීමක් කරුණාවෙන් වෙන්න ඕනේ. විශේෂයෙන් අපේ අද මෙතන ඉන්න නොවෙන්න පුළුවන් ඒ තරුණ කණ්ඩායම්. බුද්ධ කියන වචනේ තේරුමත් නොදැන කොච්චර දේවල් එක්ක ගැටෙනවද? ඉස්සෙල්ල ඒ මාර්ගය හදාගෙන ඉන්න ඕනේ. දැන් අපි නැවත කියමු අර ටික. ඒක එතනින් අවසන්. යමක් හේතුන් ප්‍රත්‍ය කොටගෙන සකස් වන්නේද ඒ හේතුන්ගේම විසිර යාමෙන් හටගත් ඵලයේ විපාකේ නැතිව යන්නේ. මොකද්ද කිව්වේ? යමක් හට ගන්නා සුළු දේ හැමනසන සුළු. මොකද්ද බුද්ධ වචනේ? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අවසානයේ සාරාංශ කොට මොකක්ද කිව්වේ භාග්‍යවතුන් වහන්සේ අවසන් බුද්ධ වචනේ? මොකද්ද? දැන් අමතක වෙන්න බෑ. ඕන දේවල් නම් ඉක්මනින්ම මතක හිටින ගොඩක් අයට. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. වය ධම්මා සංඛාරා
අප්පමාදේන සම්පාදේත. මොකක්ද ඒකේ තේරුම? වය ධම්මා සංඛාරා. නැවත කියන්න බලන්න, ඇහුන්නේ නැහැ. වය ධම්මා සංඛාරා. සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි. මොනවද සංස්කාර කියන්නේ? සකස් කිරීම. මොනවද සකස් කරන්නේ? හිතෙන් අරමුණු. ඒ අරමුණු කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත හේවත් මනෝ සංස්කාර කියනවා. කාය සංස්කාර ආස්වාස ප්‍රස්වාසයත් එක්ක. චිත්ත සංස්කාර වේදනා සංඥායක. මනෝ සංස්කාර කාය සංස්කාර ආස්වාස ප්‍රස්වාස, වචී සංස්කාර විතක්ක ਵਿਚාර, චිත්ත හේවත් මනෝ සංස්කාර වේදනා සංඥා. අපි පොඩ්ඩක් ගැඹුරුයි ඒක. එහෙමම තියලා සංස්කාර කියන්නේ හිතේ සකස් වෙන, සකස් කරන අරමුණු. හිතේ සකස් වෙන අරමුණනේ ඊට පස්සේ ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසෙන් සිතුවිලි වෙන්නේ. හිතෙන්නේ ඉස්සෙල්ලා අරමුණ සකස් වෙන්නේ. ඒව තමයි අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හිතුවිලි වෙන්නේ. ඊට පස්සේ දැන් අපි නම් කරගන්නේ මම, ඔබ, නැත්තම් සාමියා, බින්, ධම්මපච්ච, ගහකොළ, ගේදර ආදී වශයෙන් නම් කරගන්නේ ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. ධර්ම කියන්නේ සිතුවිලි එතන. එතකොට අපි සිතින් දකිනවා මේ හිතේ සකස් වෙන, සකස් කරන මේ චිත්ත චෛතසික හඳුනන සංස්කාර උපාද ටිති භංග හට අරගෙන බිඳී නැතිව යනවා. ඒක තමයි අතන කිව්වේ. හේතුන් ප්‍රත්‍ය කොටගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගෙම විසිර යාමෙන් නැතුව යනවා. උපාද ටිති භංග හට අරගෙන බිඳී නැතුව යනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එනිසා සම්මුතියට මම මගේ කියලා පවත්වා ගත්තට පරමත්ත පරමාර්ථ ධර්ම වශයෙන් මෙතන මගේ නොවේ, මම නොවෙමි, මා කැමති පරිදි පවත්නා නොවේ. එහෙමනම් ඒක අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි. මේ අවබෝධයෙන් තමයි සුත අන්න එතෙන්ට එන්න ඕනේ අහනවා කියන තැනට. සුත දතා මා ප්‍රාණදායන. ඒක මොකද්ද කියන්නේ? දතා කියන්නේ ධාරණය, මතකේ තියා ගන්නවා. වචසා ಪರಿචිතා. ඒ කිව්වේ වචසා ಪರಿචිතා කියන්නේ වචනෙන් ඒක පුරුදු කරනවා. වචසා ಪರಿචිතා. මනසානුපෙක්ඛිතා. මෙනෙහි කරනෝ නැවත නැවත. දිට්ඨියා සුප්පටි විද්දා. මමයේ මාගේ කියන දෘෂ්ටිය බැහැර කරගන්න. අන්න ඒක තමයි අහනවා කියන්නේ. සුතමේ කියන්නේ ඒක අනුක්‍රමයෙන් ටික ටිකවත් සකස් වෙනවා. දැන් අපි බොහෝම දහම කියලා දහම අහලා ටිකෙන් ටිකවත් මම අයින් වෙලා තියෙන්න ඕනේ. දැන් ඔය දෙන්නගෙන් ඇහුවට කමන්නේ අත්තරින්න පුළුවන්ද කියලා. ඔය මතු පිටින් ඇහෙන කතාව නෙමෙයි මේ අහන්නේ, ගැඹුරින් දහමින්. ඔය දෙන්නට ඔය දෙන්න අත්තරින්න පුළුවන්ද? මොකක්ද යහන්නේ? ඒ කියන්නේ දාලේ යන කතාවක ලෞකික ලෝකේ යන කතාව නෙමෙයි මේ අහන්නේ, ඇතුලේ තියෙන්නේ. ඔබට අත්තරින්න පුළුවන්ද? ඕනෝන්. මොකක්ද අදහස් කරන්නේ? දැන් මේ අපි මේ සාකච්ඡා කළ දහම් කොටස මොනතරම් මම කියලා පනව ගත්තත් මමවත් හැබෑවට මට අයිති නැතිනම් මොකද මේ දුව බලන්නේ? අම්මයි තාත්තයි අත්තරින්න එකම යා කලබල වුණා. ඊළඟට කියන්නේත් ඒකම තමයි, මෙයාවත් අරින්න කියලා. ඒ කියන්නේ දාලා යන්න හොයන්න බලන්න නැතුව කියන එක නෙමෙයි. අවබෝධය මේ කියන්නේ. දැන් අපි මේ කතා කර පනවගත්ත මම කියන මමවත් හැබෑවට මට අයිති නැතිනම් ඊළඟට ඔබ කියන්නේ ස්වාමියා හෝ බිරිඳ. ඔබ කියන්නේ ඔබවත් ඔබට හැබෑවට අයිති නෑ. ඉතින් මම හැබෑවට මට අයිති නැතිනම් ඔබට හැබෑවට අයිති නැතිනම් මම කොහොමද ඔබ මගේ කරගන්නේ? මම ඔබේ වෙන්නේ. එතකොට අපි අපේ නෙමෙයි. එතන ශුන්‍යතයි. ඒ කියන්නේ උපාදානය කරගන්න යමක් නෑ. අන්න ඒ අවබෝධයට ධර්මයේ කියන්නේ පටිනිස්සග්ග කියලා. පටිනිස්සග්ග. දැන් pāli වචනේ නැත්තම් පජහත. හැබෑවට අත්තරින්න කිව්වොත් මේ අතින් පැත්තකට එකට පජහත කියලා කියන්නේ. pāli වචනේ. එතකොට ධර්මයේ මේ අවබෝධයේ වචනෙට කියන්නේ පටිනිස්සග්ග කියලා.
පැහැදිලිනේ. එතකොට අත්හරින්න කිය දැන් ඔය ලෝකේ කියන දාලා යන්න කියන එක නෙමෙයිනේ. ඒ අත්හැරීම තියෙන්න ඕනේ. ඒකනේ අවබෝධය. දැන් චතුරාර්ය ලොකු දුව නැහැ. නැත්තම් දැන් ඉතින් පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධය ගත්තේ නැත්තම් අත්හැරීම කියලා මනසින් ඇතිවන අල්ලා ගැනීම. මොකද මනසින් අල්ලා ගන්නවා කියන්නේ? හිතෙන් මම මගේ හැබැයි පුද්ගලෙක් දැන් නැහැනේ. ඒ දේහය කොහොමද ආදාහනයත් කළානේ. එහෙම කෙනෙක් නෑ. සියලු කෙලෙසුම් ප්‍රහාණය කොට හිටියේ නැත්තම් ඒ අනුව විඥාණය තවත් තැනක උපතකට ගිහිල්ලා තියෙන්නේ. කර්ම චුතියට සකස් වෙච්චි හොඳ හෝ නරක කුසල් හෝ අකුසල් කර්මානුරූපව දැන් උපතක් ලැබෙද්දී ඒ මේ ප්‍රසන්න මහත්මය නෙමෙයි. මනුස්ස ලෝකෙට ගියත් මේ ප්‍රසන්න මහත්මය නෙමෙයි. එන්නේ යන්නේ. තාම එහෙමනම් මව කුසක 3 මාසෙයි මේ ප්‍රසන්න මහත්මය නෙමෙයි. ඒ කියන්නේ අත්හැරීම කියන්නේ පටිනිස්සග්ග ඡාගෝ පටිනිස්සග්ගෝ කියන්නේ ඔය අවබෝධය. අත්හරින්න පුළුවන්ද කියලා ඇහුවේ ඒකයි. ඔබට අත්හරින්න පුළුවන්ද? එතකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ. සම්මුතිය තුල මොනතරම් මම මගේ කියලා පැවැත්වුවත් පරමත්තයට අනුව මම මගේ නොවේ ඔබ ඔබේ නොවේ. ඒක කියන්නේ නායම් භික්කවේ කායෝ තුම්හක නාපි අඤ්ඤේස. මම මට අයිති නැතිනම් තවත් කෙනෙකුට අයිති නෑ. මොකද ඒ අයත් ඒ අයට අයිති නෑ. එතකොට මම මගේ නොවේ ඔබ ඔබේ නොවේ මම ඔබේ නොවේ ඔබ මගේ නොවේ අපි අපේ නොවේ. මේක හරි සුන්දර අවබෝධයක් අත්දැකීමක්. ලෞකික ජීවිතයේ සංසිඳුණු මනසකින් ඇසුර පවතිනවා. ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ උනා. ඇයි? ඔය පෘථග්ජන හිතවල ඕනම දෙයක් ලබනකන් තමයි ඕනකම තියෙන්නේ. ලැබුවත් පෘථග්ජන හිත. පරමාර්ථ ධර්ම අවබෝධයෙන් නැතුව පවතිනවා නම් නිතරම ලබනකන් තමයි ඕනකම තියෙන්නේ. ඒකතර පන්දනං චපලං චිත්තං කියලා කිව්වේ. මේ සිත අරමුණු වෙනස් කරනව නිතරම. මොකද එයා ලබනකන් හොඳයි. ලැබුවට පස්සේ අලුත් පෙනුමක්, අලුත් හඬක්, අලුත් ආග්‍රහණයක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක්, අලුත් සිතුවිලි. නිතරම ඒ හිත අරමුණු හොයනවා. කෙලෙස් එක්ක අභාවිත පෘථග්ජන හිත. හැබැයි පරමාර්ථ ධර්ම අවබෝධය ආවට පස්සේ සම්මතේ මොනතරම් රූපේ ප්‍රසන්නද නැද්ද කියනහො. හඬ මිහිරිද නැද්ද හෝ. ආග්‍රහණය හොඳද නැද්ද හෝ. රසය මිහිරිද අමිහිරිද හෝ. ස්පර්ශය යහපත්ද අයහපත්ද. සිතුවිලි හෝ හොඳද නරකද. මේ කුමක් වුවත් පරමාර්ථ ධර්මයෙන් දකිනවා. ධම්මයෙන් දකිනවා. හැබැයි තද උපාදාන ඇලීමකටවත් වෙනස් වෙන තැන ගැටීමකට යන්නේ නැහැ. දැන් අපි බලමු දැන් මේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරනවා කියන අරහත් චරිතය ගැන. දැන් අපි නිබ්බාන පච්චයෝ හෝතු කියලා නිවනක් ගැනනේ කියන්නේ. එතකොට ඒ අරහත්ත්වය ගැන කියනකොට ඒ චරිත දකිමු. කොහොමද රහතුන් වහන්සේ? අපි එතෙන්ට නෙමෙයි යන්න හදන්නේ. දැන් ඔබට වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් accountant කෙනෙක් ලෝයන කවුරු හරි වෙනව නම් අවබෝධයෙන් අනුගමනය කරනනම් අපි අර කෙලවර ගැන හිතනවා. එයා කොහොමද? දැනුම, හැසිරීම, එයාගේ චරිතය කොහොමද? ඒ අනු අපි ඉලක්කයක් ගන්නවා. දැන් නිවන අරමුණු කරන ශ්‍රාවකයාට ඉලක්කයක් තියෙනවා. එතකොට ඉලක්කය ගන්න පුද්ගලයෙක් එක්ක. බුදුරජාන් වහන්සේ හැලීම නමුත් සාමාන්‍යයෙන් අරහත් චරිතය. සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ චරිතයේ ස්වභාවය කොහොමද? තදින් ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. එතකොට ලෝක ධර්මතා කෙරෙහි අකම්පිතව සිටින්න මේ හිත පුරුදු කරනවා. අශෝකං විරජං khේමං. ශෝක රහිත කෙලෙස් වලින් මිදුණු ජාති ජරා ව්‍යාධි මරණ ආදී නිදහස්සුන්. ඒ ස්වභාවයට. එතකොට අත්හරිනවා කියලා කියන්නේ ඒ ඇති කරගන්න අවබෝධය. ඒක සොඳුරුයි සුන්දරයි කිව්වේයි. ඒ අවබෝධයට පස්සේ හිතවල ගොඩක් ඇති වෙන තද ඇලීම් බැඳීම් ගැටීම් සංසිඳනවා. කරුණා මෛත්‍රිය තෙන්ට එනවා. අපි ඔක්කොම එකම සංසාර ස්වභාවයේ දුක් ඇති මාර්ගයක සිටින බව දැනෙනවා. ඉන්සා ලෞකික ලෝකයේ පවතින දේවල් මම මගේ කරගෙන ඒව නිසා ඇලෙන්න බැඳෙන්න ගැටෙන තැනකට යාම නැතුව යනවා. ඒ අරහත් බව. හැබැයි ඊට මෙහා වුණත් අනුක්‍රමයෙන් සංසිඳන බව. ඒකනේ අපි දකින්නේ. ධර්මානුකූලව ජීවත් වෙලා ධහමින් සංසඳුණු ජීවිතයක් යාට තියෙන්නේ. එයා කිසිවක් කරේ තදින් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එයා ක්‍රියාශීලී කෙනෙක් ධර්මයේ තුල. එයා බොහොම ප්‍රසන්න කෙනෙක්. එයා මනසින් නිවෘදි කෙනෙක්. එයා සුපසන් වචන කතා කරන කෙනෙක්.
එයා ඒ වගේම උත්හානවතෝ සතිමතෝ බොහොම උත්සාහවන්ත සිහියෙන් කටයුතු කරන ධෛර්යවන්ත කෙනෙක්. අලස කෙනෙක් නෙමෙයි. මොකද දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙන්න එයා දන්නවා. ධර්මාබෝධයත් එක්ක මිස්කන්ධ පංචකය ලෙඩවීම දිරාගෙන යාම ඕනම මොහොතක මරණයට උරුම විය හැකි බව හොඳින් දන්නවා. ඒ තුලින් එයාට ධර්මය හඳුන්වන්නේ ඕගාදප්පත්තා පටිඝාදප්පත්තා අස්සාසප්පත්තා කියලා. ධර්මයත් එක්ක සංසිඳුන ප්‍රහර්ෂයෙන් ඉන්න එයට අනුගත වෙච්ච චරිතයක් බවට පේන්න තියෙනවා. ඒතර සමාහිත බව. දැන් ඔබ එකතු වීම තුළ අර පෘථග්ජන ගතිවල තියෙන ස්වභාවයම නෙමෙයිනේ. දකින්න ඕනේ, ළඟින්ම ඉන්න ඕනේ, මේ අදහස් අනුක්‍රමයෙන් සමාහිත බවත් එක්කනේ ඔබ ඉන්නේ. ඒතෝ ඒ සමාහිත තුළ සමාධියම පවතිනවා. එතකොට අඩුවක් සම්මතයේ පවතින අඩුවක් හැටියට දැක්කත් නිවැරදි කරනවා. සම්මතය හැබැයි ගැටීමකට යන්නේ නැහැ. සම්මතයේ පවතින බොහෝ දේවල් නරකයි කෙලස් කියන තැන්වලත් ගැටෙන්න යන්නේ නැහැ. තදින් ඇලෙන්න යන්නේ නැහැ. සමාහිත බවක් ඇති වෙනවා. ඒ පරමාර්ථ ධර්මයේ හිතට ඇති වුණාම අර ධම්මපීති සුඛංසේති කියන එක පරමාර්ථ ධර්ම ඇති වුණාම ඒ සුවයත් එක්ක හිතවල නිවීමක් ඇති වෙන පටන් ගන්නවා. ඔබට කියන්න පුළුවන් ඔබෙන්තර ලෝකයක් නැහැ. හැබැයි ඔය කියන්නේ කෙලස් කතාවක් නෙමෙයි. ඔබ ඉන්න ඔබත් එක්ක කල්යාණ මිත්‍රයෙක් ධර්මානුකූල ජීවිතයක හැබැයි වරදකට පෙළඹෙන්නේ නැහැ. ඒකයි කිව්වේ. ලෞකිකව හැන්න පුළුවන් ඔබෙන්තර ලෝකයක් නැහැ කිව්වොත් එimhe කෙලස් වලින්. කෙලස් වලින් තදින් ඇලෙන බැඳෙන ස්වභාවය. හැබැයි නෙමෙයි මේකත් එක්ක කිව්වේ. ඔබෙන්තර ලෝකයක් නැහැ. ඒක හරියට සිදුහත් සහෝදරා නිවන බුද්ධත්වයේ අරමුණු කරන ගමනේදී ඔවුන් ධර්මයේ තුල වෙනස් නොවිය ආවා. ඔවුන්ට රැකවරණයක් එක්ක අන්නේ කතාව. කෙලස් නිසා ඇවිස්සීමක් වෙන්නේ නැහැ. පදුට්ට චිත්තයක් වෙන්නේ නැහැ. ඒ තුලින් තමයි ජීවිතය යන්නේ සකස් වෙන්නේ. මේ කියන කතාව පැහැදිලි. එතකොට අත්හරිනවා කියලා ඇහුවේ දාලා යන්නවත් නොසකහරනවා කියන එක නෙමෙයි. අර හටගත්ත සියල්ල නැති වෙනවා කියන අවබෝධය ඇති වුණාම ලොකු සංසිඳීමක් අර සුන්දර බවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඡාගෝ පටිනිස්සග්ග. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටිවිද්දා. මෙන්න මේ ශ්‍රවණය තමයි සුතමේ ඥානය කියන්නේ. ඊළඟට නැවත නැවත මොකද පු탁ජන ජීවිතයේදී මෙනෙහි කරනවා. ධර්මයේ මෙනෙහි කරනවා. ලබති ධම්මෝප සංහිතම් පාමොජ්ජං. ගණන් හදලා මෙනෙහි කරේ නැති වුණාට ඒ ධර්මයෙන් භාවිත හිත හැම අරමුණකම පිටුපසින් නෙමේ තුල ඉන්නවා. උදාහරණයක් කිව්වොත් පිටුපසින් මෙහෙවනවා. 1000ක් මැද හිටියත් මොන කලබල පරිසරයක හිටියත් ලබති ධම්මෝප සංහිතම් පාමොජ්ජං පරමාර්ථ ධර්මයෙන් පුරුදු කරන දෙහිත මෙහෙවනවා. අපි හිතමු ඔබ විවාහක දරුවෝ ඉන්නවනම් කෝටියක් දෙනවා කිව්වත් මගේ මව් පදවියේ පිය පදවිය නම් මං බැහැර කරගන්නේ. මොන සම්පත් දෙනවා කිව්වත් මොන ස්වභාවයකදී අසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු සකස් වුණත් මගේ ජීවිතයේ හැබෑ අවබෝධය හැකිතා දුරට පවතිනවා. මගේ හිත නොවෙනස් පාතක වෙනස් වෙනවා පු탁ජන. හැබැයි අකුසලයකට එකතු වෙන්න නොවේ මගේ සිත සමාධිගත කරගන්න මට පුළුවන්. අනුක්‍රමී. නැත්නම් අපි දියුණුවක් නැහැ කවදා. අරහත්ත්වයට යන තැන අඩු ගන්න එතෙන්ට එන්නේ ඒ ආකාරයේ. අපි පටන් ගන්න තැන තමයි නිර්වාණ මාර්ගය කියන්නේ සෝතාපන්න වෙනවා කියලා එක. අත්දැකීම ලැබෙන පළවෙනි පියවර ආර්ය මාර්ගය. මොකද සෝතාපන්න වෙනවා කියන්නේ? සෝතාපන්න වෙනවා. කරුණු නම් සසරට බැඳතමන සංයෝජන 10න් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන 3 සංයෝජන මුල්මනින් බැහැරවීම. එතන මොකද්ද සෝතාපන්න කියන වචනයෙන් අදහස් කරන්නේ? ශ්‍රෝතය කියන්නේ කෙලෙස්. සෝත කියන්නේ කන. මෙතන ශ්‍රෝතය කියන්නේ කෙලෙස් සැඩපහර. එතකොට සෝතාපන්න කියන්නේ කෙලෙස් සැඩපහරට හසු වෙන්නේ නැහැ කියන එකයි. ඒකට කියන්නේ පටිසෝතගාමී කියලා. කෙලෙස් සැඩපහරට හසු වෙන්නේ නැතුව ඉස්සරහට යන එක, උඩට යන එක ඉදිරියට. කෙලෙස් සැඩපහරට හසු වුණොත් කියන්නේ අනුසෝතගාමී කියලා. කෙලෙස් සැඩපහර. එතකොට දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ රූපස්කන්ධය හැදිලා තියෙන්නේ ධාතු 4කින්
ඒවට සතර මහා භූත කියලා කියන මොනවද ධාතු හතර? පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියන්නේ පොළව, වචනේ තේරුම තද ගතිය. දැන් කෝ ශරීරයේ පඨවි ධාතු? පඨවි ධාතු කෝ ශරීරේ? කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදි වශයෙන් අර දෙතිස් කර්ම කතාවේ පිළිවෙල ටිකත් පළවෙනි 20ම. පිත්තන් සෙම්මම් පුබ්බං හදයන් ආදී වශයෙන් අවසන් 12 32කින් ආපෝ ධාතුවට. තේජෝ කියන්නේ තේජෝ රස්නය උස්නය ජරාපන පරිධාන පාචක සාසක පිච්චෙන දිරායන දැවෙන උණුසුම් වන. වායෝ කියන්නේ වායුව උද්ධංගමන වායෝ උඩට යන, අධෝගමන වායෝ යටට යන, අංගමංගානුසාරී ශරීරයේ එහා මෙහා ගමන් කරන. කුච්චිසය ඒ කිව්වේ කුසේ බඩවැල්ල, කුච්චිසය කුසේ, කොට්ඨාසය බඩවැල් අතර, ආස්වාස ප්‍රස්වාස. දැන් මේවත් ධර්ම මාර්ගයේ තුල දැනගෙන ඉන්න තරමට පහසෙයි. දැන් වාහනේ ලවනෝනේ. ඉන්ජිමත් ගැන හොඳට දන්නව නම් හිතට සැකයකින් තොරව පුළුවන්. හැබැයි වාහනේ පදවන් දන්නව ඉන්ජිම ගැන ලොකු දැනුමක් නැත්තම් ටිකක් සැකෙන් ඉන්නේ නතර වුණොත් මොකද කියලා හොයාගන්න බැරි වෙයි. උඩින්ම නිකන් දැනගෙන ඉන්නවට වඩා මේ රූපය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන තැනට ඔබට ගිහිල්ලා ඒ ධාතුනුත් සරලව දැකගත්තොත්, අවබෝධයට ගත්තොත් ධර්මය අවබෝධ වෙන්න වඩා පහසු වෙනවා. හා කෙලෙස් වලින් බැහැර වෙන්න ඒ බොහෝම හොඳ උපකාරයක් වෙනවා. සියුම්ව දැනගෙන අවබෝධයට ගන්න වඩා පහසුයි. ඕනම ශාස්ත්‍රයක් එහෙමනේ. නිකන් යන්තම් දැනගත්තට මදි. ඒක යම් ප්‍රමාණයක හොඳ මට්ටම තමයි අපි ඒක තීරණය කරන්නේ. මෙයා හොඳට දන්න කෙනෙක් කියලා. ඒ මට්ටමේ. ඒ නිසා ධර්මයේ තුලත් මනාකොට දැනගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මේ රූපස්කන්ධයත් එක්ක. එතකොට හට අරගෙන පිඳී නැති වෙන ස්වභාවය මේ පවතිනවා. ඇසෙන් රූප, කනෙන් ශබ්ද ආදී වශයෙන් අරමුණු පාත්තනකොට මේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියමින් ඉන්නේ නේ. හැබැයි විඥානයේ ගැඹුර මෙහෙවනවා. දැන් සමහර අය භාෂා කීපයක් හොඳට පුරුදු කළොත් එක භාෂාවකින් අහලා එකකින් කියලා තව එකකින් ලියාගෙන යන්න පුළුවන්. එහෙමයි කියනෝනේ. ඉන්ටර්ප්‍රිටර්ස්ලා කිය. මොකද හැමතිස්සෙම දැන් අපිත් අයනු කියමින් ඉන්නේ. නෑ, කුඩා කාලේ පුරුදු කරපු භාෂාව හොඳට පුරුදු වෙලා තියෙන්නේ. අවශ්‍ය තැන පැන නගින. ඒකත් එක්කනේ දැනුම්. දැන් ඔහොම ඉන්නකොට මම මතක් කළා. ඔන්නතන සර්පෙක් එනව නායෙක් වගේ කිව්වොත් එහෙම කලබල වෙලා නැගිටියි. මොකද්ද පුරුදු කරලා තියෙන්නේ නායත් එක්ක? කතාව දන්නවනේ. ඔන්න ගින්දරක් යටින් පත්තු වේගෙන එනවා කිව්වොත් එහෙම දන්නව මොකද්ද කියන්නේ? ඔන්න පුංචි හාවෙක් මුව පැටියෙක් ඉන්නවා කිව්වොත් යටි. මේ හැම අරමුණකම අපි පුරුදු කළ දැන් මෙතන වටපිට බැලුවොත් එමෙ ඉක්මනින්ම ඔක්කොම ඔබ හඳ සංඥාවෙන් ගනි. කොහෙදෝ තිබුණේ විඥානේ. ඒක අපි කියන්නේ එතන මුලින් පුරුදු කළා කියලා. හැබැයි විඥානේ ආශ්‍රයයක් තියෙන වෙනසේකයි. මුලින් ගත්ත දේවල් සංඥාව ඔස්සේ ගෙනල්ලා විඥානේ පූර්ව අවස්ථාව පසු කළා කුසලයේ කියන අවබෝධයෙන් විඥානයේ ගැඹුරට යන්න ඕනේ. ඒකට කියනවා භවාංග අවස්ථාව ස්පර්ශ කරනවා කියලා. එතෙන්ට ගෙනලා තියන්න ඕනේ. නැත්නම් මොලේ මතකෙන් තියාගෙන හිටියට මොලේ ශෛල ගෙවුනොත් අරක හේතිල යනවා. දැන් ওই වර්තමානයේ සමහර රෝග තියෙනවා. මම ඒ රෝගවල නම් මතක් කරන්නේ නැහැ. සමහර ඇත්තෝ කලබල වෙයි. මතකේ නැති වෙලා යන අය. මොලේ ශෛල ගෙවීමෙන් වෙන්නේ ස්නායු දුර්වල වෙනවා ඊට පස්සේ. හැබැයි විඥානය හරියට පුරුදු කළොත් බුදුදහමට අනුව අපි පුරුදු කරන්නේ අර හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියන කොටසත් එක්ක. හේතුන් ප්‍රත්‍ය කොටගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේම විසිර යාමෙන් හටගත්ත ඵලයේ විපාකය නැති යන්නේ. ඊළඟ කොටස ගන්නවා සම්මුතියට මොනතරම් මම මගේ කියලා පැවැත්වුවත් පරමාර්ථ ධර්ම වශයෙන් මේ කිසිවෙක් හෝ කිසිවක් මගේ නොවේ, මම නොවේ, මේ මගේ ආත්මය නොවේ. එනම් හටගත්ත වගේම නැති වෙනවා. අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන අවබෝධය. එතකොට ජීවිතය පාත්නකොට හැම අරමුණකම අර පුරුදු කරන ලද පරමාර්ථ ධර්මයෙන් මෙහෙවා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ගිහි හා කලාතුරකින් පැවිදි. වර්තමානයේ සමහර ප්‍රශ්න වලට උත්තරය හෙව්වොත් කවුරුවක් හරිද වැරදි කියන එක නෙමෙයි.
හේතුව හරියට විඥානයේ තුල ගැඹුරින් මේක පුරුදු වෙලා නැහැ. එතකොට බාහිර අරමුණේ තදින් වදිනකොට ඒකට කියන්නේ චක්කුණා රූපං දිස්සා සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ජෝසය තිට්ඨති. ඇසෙන් රූපයක්, කනින් ශබ්දයක්, නාසයෙන් ආග්‍රහණයක්, දිවෙන් රසයක්, කයින් ස්පර්ශයක්, මනසෙන් සිතුවිල්ලක් වශයෙන් ප්‍රබලව නිමිත්ත වැදුනොත්, ප්‍රබලව ස්පර්ශය ආවොත් මම කියන්නේ ඇහෙනවා, හිතෙනවා. ඔය සමහර අය තරුණ දරුවෝ සම්බන්ධ වෙලා තියෙන්නේ කොච්චර දැක්කත් රූප ඒ දැකපු වෙලාවේ මන් දන්නේ මට මොනවා වුණාද කියලා මගේ හිත ගැඹුරින්ම බැඳුනා. ඒකට කියනවා අජ්ජෝසය තිට්ඨිත. එයා හිතෙන් ඔසවල දෙනවා. ඊට පස්සේ මතක් වෙනවා. නින්දට ගියත් මතක් වෙනවා. පේන්න පටන් ගන්නවා. ඒක නැතුව බෑ කියන තැන. ඒ හඬ ඇහුවට පස්සේ මට ඒක අමතක කරන්න බෑ. ඔය ආදී වශයෙන්. අජ්ජෝසය තිට්ඨිතගේ හිතේ මුල් තැනකට ගන්න ප්‍රබල ලෙස ඒක සකස් වෙන එක. අපේ බුදුරජාණන් වහන්සේ ජාතක කතාම කියන වෙලාවක් නෑ. අංක 66 මුදු ලක්ෂණා කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී ධ්‍යාන උපදවාගෙන හිටියේ. මොකද ධ්‍යානයක් කියලා අහලා තියෙන්නේ? ධ්‍යාන. මොකක්ද ධ්‍යාන කියන්නේ? ධ්‍යාන හෝ ඥාන. නැත්නම් දැහැන. ඥාන කියන්නේ පාලි, ධ්‍යාන කියන්නේ සංස්කෘත, දැහැන කියන්නේ සිංහල. මොකද්ද ඥාන කියලා අහලා තියෙන පුතා? ධ්‍යානයක් කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. කාමාදී අකුසල ධර්ම බලවත් බැහැර වෙලා නෙමෙයි, බලවත් ලෙස යටපත් වෙලා. ජලාශයක් තියෙන උඩින් බැලුවම පත්ල පේනවා. වතුර පිරිසුදුයි, අවශ්‍ය නම් පැන් දෝතක් පානය කරන්න පුළුවන්. මේ සිත හොඳටම පිරිසුදු වෙනවා. හැබැයි යට රොන් මඩ වගේ යටට බැහැපු කෙලස් තියෙනවා. හැබැයි උඩින් නැහැ. පබස්සර මිදම් බික්කවේ චිත්ත. ධානය කියන්නේ අන්න ඒ වගේ කාමාදී කෙලස් බලවත් ලෙස යටපත් වෙනවා. විතක්ක ਵਿਚාර. ඒකට අවශ්‍ය කුසලාරම්මණයක සිහිය පිහිටුල මෙනෙහි කරගන්නවා. අන්න එතෙන්දී පීති සුඛ ඒකග්ගතා නිරාමිස ප්‍රීතිය. කියන්නේ තදින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතිවන හිතේ ඇතිවන සංසිඳන බව කියන්නේ නිරාමිස ප්‍රීතිය. සාමිස කියන්නේ අපි යමක් හිතාගෙන සැපයි කියලා ඇලෙනවා, වෙනස් වෙනකොට ගැටෙනවා. ඒකට සාමිසයි. දැන් මේක නිරාමිසයි. දැන් පිනක් කරනකොට අදහස් කරන්නේ නිරාමිසයි. යමක් ඇලෙන්න, බැඳෙන්න, ගැටෙන්න ඔබ කියන ආසාවක් යමක් බලාපොරොත්තුකින් තොරව මුක්ත ඡාග. තෘෂ්ණාවෙන් බැහැරව හිතන් නිරාමිසයි. පීති සුඛ. එතකොට කායික මානසික නිරාමිසම දැනෙනවා. ඒකග්ගත කුසලාරම්මණය කෙරෙහි හිත එකඟ වෙලා තියෙනවා. අන්නේ අවස්ථා හඳුන්වනවා ඥාන කියලා. අපේ බෝධිසත්වයන් වහන්සේ ධ්‍යාන ලැබලා ඒ අභිඥා ලැබලා ඊළඟට අභිඥා කියන එදා හැම කියනවා. මොකද අපි බුදුවරු නොවේයි නම් බුදුවරු දේශෝ දහමත් එක්ක තර්කයකට යන්න ගැලපෙන්නේ නැහැ. මොකද අපි දන්නේ බොහොම පොඩි දෙයක්. දැන් ওই වර්තමාන පෘථග්ජනය ඉන්නෝ තමන්ගේ විශ්යවත් හරියට දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දහමත් එක්ක ගැටෙන්න යනවා. නෑ. පුළුවන් හොයන්න. එහි පස්සෙක අවිල පරීක්ෂා කරන. මා අනුසවේන, මා තක්ක හේතු, මා ණය හේතු, මා පිටක සම්පදාන පොතේ තිබුණ කියලා පිළිගන්න ඕනෙත් නෑ. තර්කයට ගැලපුණා කියලා න්යායට ගැලපුණා නෑ. ලෝභ දෝෂ මෝහ බැහැර කරගෙන අරමුණ හොඳින් විදර්ශනාවෙන් දකින්න. එහෙම පුළුවන්. හැබැයි සම්මත ලෝකේ අපි මොනවද දන්නේ? අපි ගත්තොත් උදාහරණයක් පමණක් මොන විශේෂඥ වෛද්‍යවරයෙක් කිව්වත් එක කොටසකට ඉන්නේ. එක්ක heart එක, එක්ක liver එක, එක්ක kidneys, එක්ක brain, එක්ක lungs ඔහොමනේ කියාගෙන එක්ක skin. එක කොටසකට. සාමාන්‍ය ලොකු සත්කමකදී ඔක්කොම එකතු වෙනවා. එකතු වුණා පමණක් නෙමෙයි. බාරකරුගෙන් හා රෝගියාගෙන් අස්සනක් ගන්නවා. ඒකට තමන් වග කියා ගන්න ඕනේ කියලා. හැමදාම වෙනසක්. කොවිඩ් ඉදිරියේ මොකද උනේ? මොන ශාස්ත්‍රයේ දියුණුවයි කියුවත් මුළු ලෝකෙම අසර වුණා. එතන ධර්මානුකූල ගත්තොත් වායෝ ධාතුව ප්‍රබල ලෙස අනිත් ධාතු තුනට ප්‍රබල ලෙස බලපෑම් කරා. ඒක තමයි අවසානයේ ලංග්ස් වල ඇතිවන දෙයින් පෙනහළු වල නියුමෝනියා තත්ත්වයෙන් බොහෝ අයට ආස්වාස ප්‍රස්වාසයත් අපහසු වෙලා මරණයටපත් වෙන්න හේතු වුණේ. ඒක අනිත් ධාතුන්ට බලපෑවා. මොකද උස්නේ එහා මෙහා වෙන ගතිය, රස දැනීම අඩු වැඩි වෙන ගතිය, මේ ඔක්කොම දේවල් වෙනසක් කළ ධාතු හතරටම.
මොනවද එතකොට දන්නේ? මොනවා කිව්වත් මොකද කිව්වේ? ලෝකේ දියුණු මේ කියලා ගුවන් ඥානය හදපු දේ වුණත් පස්සේ කාලේ වයින් කළා දානවා. සමහරට උත්තරයක් හොයාගන්න බෑ. සමහර දේවල්ට මොකද වෙන්නේ කියලා. සමහර බෙහෙත් කාලෙන් කාලට කොයිතරම් අයින් කරනවද? මොනතරම් කිව්වත් එක කොටසයි දන්නේ. එහෙත් මම බුදුහාමුදුරුවෝ සරණ ගියාගෙන පුද්ගලිකව භික්ෂුවක් නිසාම නෙමෙයි. මම ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර සාමාන්‍යයෙන් 17705යි. සූත්‍ර පිටකේ 17705. සූත්‍ර ධර්ම 25ක් සීලේ පිහිටලා කියවලා බලන්න. මොනතරම් විස්මිතද කියලා. මේ දේශනා කළ ධර්මයේ අඩු ගානේ මේ දෙතිස් කුණප ගැන බුදුහාමුදුරුවෝ සර්ජන් කෙනෙක් නෙමෙයි. ෆිසිකල් සර්ජන් කෙනෙක් නෙමෙයි. ශරීරය කපන්නේ නැතුව ඒ 360ක් කියන නැත්නම් 900ක් කියන ඇට නහරවැල් වෛද්‍ය විද්‍යාව කියන්නේ ඒ කොටසම තමයි. භාග්‍යවතුන් වහන්සේ දේශෝ දහම. උන්වහන්සේව කපල කොටල නෙමෙයි කිව්වේ. ඒ මේ ඔය ටික අද කියන්නේත් ඔය කපාගෙන කොටාගෙන කියන්නේත් කොච්චර පහසුකම් ඇතුවද? මම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ බෞද්ධ සංගමයේ අනුශාසක ස්වාමීන් වහන්සේ 2008 ඉඳලා කොළඹ යුනිවර්සිටි ෆැකල්ටි ඔෆ් මෙඩිසින් හොඳටම ආශ්‍රය කරන වෛද්‍යවරුද ඩීන්ද වෛද්‍ය ශිෂ්‍ය ඔක්කොම එක්ක ආශ්‍රයක ඉන්නේ. ඇනටොමිත් එක්ක හොඳටම සම්බන්ධය ගොඩක් දේවල් එක මේ දරුවොත් එක්ක ආශ්‍රයත් එක්ක ඉන්න නිසා. මේ අපි කතා කරන ලෞකික ලෝකයේ විශේෂයෙන්ම මොන විදියට තියෙනවා කියමුවත් මේ ධර්මය දන්නේ නැතුව පරාජිතයි. ඒ කතාව ප්‍රසිද්ධව ප්‍රධාන රජයේ ජාතික ප්‍රවෘත්ති වල පළවෙනි නිසා මා කියන්නේ නැත්තම් මම කියන්නේ කාගේවත් කතා. නමුත් ධර්මයට ගලප ගන්න පමණයි ගිය අවුරුද්දේ අක කොටසේදී අවසාන වසරේ හිටපු වෛද්‍ය ශිෂ්‍යයෙක් පුතේ අවසාන වසරේ හිටිය කියන්නේ ෆයිනල් ඉයර් කියන්නේ පස්වෙනි වර්ෂයේ වෛද්‍ය විද්‍යාවේ මේ දරුවෝ දිවිනහ ගත්තා. කෑගල්ල පැත්තේ අම්මා තාත්තා ડોක්ටර්ස්ලා නංගිත් ඉන්නවා ෆැකල්ටියේම දෙවෙනි අවුරුද්දේ ගෙදර ගියා තාත්තා වැඩට ගිහිල්ලා සේවයට අම්මා ගෙදර හිටියා නයිට් ඩියුටි අම්මා කියාගෙන ඇතුළට ගියා සාමාන්‍යයි අම්මා ඉතින් ගෙදර වැඩවල හිටියා එයා ડોක්ටර් කෙනෙක් නම් දවල් හිටියා පැයක් විතර යනකොට සද්දයක් නැහැ පුතා කියාගෙන යනකොට දොර වහලා කතා කරා නැහැ අසල්වාසීන්ට කතා කරලා දොර කඩලා බැලුවා උඩ ෆෑන් එක එල්ලිලා එතකොටත් මේ දිලා කො දැනුම සාමාන්‍යයෙන් අපේ රටේ හැටියට අපේ රටේ ක්‍රමය අනුව විද්‍යාව ජීව විද්‍යාව බයොලොජිකල් ගොඩාක් ඉහළ ලකුණු තියෙන තමයි සාමාන්‍යයෙන් කොළඹට එන්නේ. ඒ කවුරු බෙදන්න නෙමෙයි සාමාන්‍ය ක්‍රමය කොළඹට එන්නේ. ලොකු දැනුමක් තිබිච්ච දරුවෙක්. සමහර දරුවෝ රිපීට් වුණාට මෙයාත් එක ටියුටර් කෙනෙක්. ඒ දරුවන්ට නොමිලේ උගන්වපු ෆැකල්ටි තුල. බොහොම දක්ෂ කෙනෙක්. දැන් අවසාන අවුරුද්දට එනකොට මේ ශරීරය ගැන හොඳට දේවල් දන්නවා. මොකද තුන්වෙනි අවුරුද්දේම ක්ලිනිකල් කියලා පටන් ගන්නවා. සායන පුහුණුව වාට්ටු වලට යනවා. දේහයන් කපනවා. ඒව පුරුද්ද ගන්නවා තුන්වෙනි අවුරුද්දේ ඉඳලා පටන්. හොඳට දන්නවා මෙයා විෂය දැන්. නමුත් මොකද උනේ? එයාගේ හිත තුළ හරියට තාම දන්නේ නැහැ කවුරුවක්. නමුත් හිතනවා. හිත තුළ ඇති වෙච්ච යම් ඇලීමක්. එයා කැමැති පරිදි පවත්වා ගන්න බැරි වීමේ හේතුව එයාට දරා ගන්න බැරි වුණා. එයා දීපු උත්තරේ දිවිනහ ගන්න එක. බුදුදහමේ උගන්වන අර දැන් අපි කියපු කතාව මොකද පාලි වචනේ යමක් හට ගන්නා සුළු දේහම නැසෙන සුළුයි මොකද්ද හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති හේතුම් ප්‍රත්‍ය කොට සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේම විසිර යාමෙන් හටගත් ඵලය විපාකය නැතිව යන්නේ. තව කොටසක් ඉස්සරහට ගමු. සම්මුතියට මම මගේ වුවද පරමත්ත වශයෙන් මේ කිසිවක් මගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නොවේ නිච්ච සුඛ අත්ත නොවේ අනිච්චයි දුක්ඛයි අනත්තයි. හරියට දැනුමෙන් ඔබට ගිය බුදුදහම උගන්වන පරමාර්ථ ධර්මයේ ගැඹුරු තිබුණා නම් එයා රැලීම දකින්න. එයා හේතුව හොයනවා. අමුතු හොයන්න ඕනේ, අන්වීක්ෂයක් ඕනේ, ලැබොරටරි එකට යන්න ඕනේ. පුරුදු කරපු හිතට එයාට දැනෙනවා. ඉස්කෝලේ ගියේ නැති කෙනාටවත් දැනෙනවා.
පරමාර්ථ ධර්මය පුරුදු කරාන. මම මේ හට අරගෙන බිඳී යන පුද්ගලයෙක් හෝ වස්තුවක් නිසා ඇයි මම හිතෙන් දැඩි වැළෙන්නේ? මේ කිසිවක් ස්ථිර සදාකාලික මමවත් මට හැබෑවට අයිතිද? මගේ කය පමණක් නෙවෙයි මගේ හිතේ ඇතුළේ චිත්තචෛසික සිතුවිලි පවා හට අරගෙන බිඳී නැතිව යනවා. කාලයකට ඉස්සෙල්ලා ඊයේ හිටපු පෙරේද හිටපු සිතුවිලි දැන් කලින් කල වෙනස් වෙනවා. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. මං ඒ වස්තුවට ඇලුනා. හැබැයි ඒක වෙනස් වෙනවා. ඒකට හේතු තියෙනවා. නමුත් මේක ගැටීමකට ශෝකයකට පත් කරගතු නෑ. මොනතරම් මම මගේ කිව්වත් මටත් මම අයිති නෑ. මගේ ජීවිතයේ මුල ඉඳලා මගේ වස්තුව මැනික හදවත කිව්ව මගේ අම්මා අප්පච්චි උනත් මට අයිති නෑ. ඒ අයට අයිති නෑ. මොනවද මේ ලෝකයේ නිච්ච සුඛ අත්ත වෙන්නේ? කිසිවක් ස්ථිර සදාකාලික නෑ. සියල්ල හටගත්ත වගේම නැතිව යනවා. තුවාලේ ඇති වෙච්ච වෙලා ටිකක් කසනව රිදෙනවා. හැබැයි මේක අනුක්‍රමෙන් ප්‍රතිකාර කරනකොට සනීප වෙනවා. පරමාර්ථ ධර්මයේ අනිච්ච දුක්ඛ අනාත්ම ඔස්සේ මෙනෙහි කරනකොට මේ හිතේ දැනෙච්ච තද ඇලීම ශෝකයක් වීම ඒක ශෝක රහිත වෙලා සංසිඳන ස්වභාවයක් පස්සද්ධියක් හිතේ සංසිඳීමක් බවට පත් වේවි. ඒකපත් වෙනවා. මේ තුවාලයට බෙහෙත මේකයි කියලා දක්ෂ වෛද්‍යවරයෙක් හිට මටත් දැනෙනවා. එහෙනම් මගේ හිතට බෙහෙත හට අරගෙන බිඳී නැති වෙන උදයවය මා හිතට පුරුදු කිරීමයි කියලා දකින්න. මේ පුරුදු වුණා නම් එයා සිතුවිල්ල ආවත් ඒක බැහැර වෙලා යනවා සංසිඳිලා. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති යන භවංගමේති. ඒක ගැලවිලා යනවා. ඒ තත්ත්වයට එනවා. හැබැයි දැනුම තිබුණට පුරුද්ද තිබුණේ නැහැ. ඒකයි එතන ගැටලුවනේ. අපි අතර කොච්චර ඉන්නවද? වැඩිපුර ගිහි කලාතුරකින් පැවිදිත් ඉන්න පුළුවන්. අර අරමුණේ වැදුණු ගමන්ම දැනුම මොනතරම් තිබුණත් පරමාර්ථ ධර්ම වශයෙන් පුරුදු කළ නැතිනම් පරාජිතයෙක් වෙනවා. ඒකට කෙලෙස් වලට යට වෙනවා. ඒකට කියන්නේ ලච්ඡති මාරෝ ඕතාරං ලච්ඡති මාරෝ ආරම්මන. මරුවට වසඟ වෙනවා. මරු අරමුණක් මරු කියන්නේ කෙලෙස්. එතන ඒ අරමුණට යටත් වෙනවා. මරු කියන්නේ නිකන් කෙනෙක් නේ. හරි ප්‍රබලයි. එයාගෙන වචනේ මම පාවිච්චි කරේ කියලා සිතුවලට ඒ මරු හරි ප්‍රබලයි. මහානකම පැවිද්ද ගැලවිලා යනවා ආපු ගාම. ඒක වටින්නේ නැති යනවා. මරු ඒ තරමට රවට්ටනවා වසංග. විවාහය කෙනෙක් ගලවලාම දානවා. මව් පදවිය ගලවලාම දානවා. පිය පදවිය සලකන්නේම නැහැ. අවසානයේ මනුස්සකමත් ගලවලා දානවා. ඊට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? ඒ අයගේ පැත්තට ඇදලා ගන්නවා කොහමද? අපාය බැරුණම් ඕනම තැනක වැටුණද මම හිත ඉල්ලන දේ හොඳින් බැරි නම් රහසින් හරි, එලිපිට බැරි නම් රහසින් හරි, හොඳින් බැරි නම් නරකින් හරි, එලිපිට බැරි නම් රහසින් හරි, ධර්මයෙන් බැරි නම් අධර්මයෙන් හරි මම ඕක දෙනවා. ඔතෙන්ට එන අය නැද්ද? කවුරු ගැන හිතන්න එපා. මොන තරම් ඉන්නවා. අවසන් අපි කියන ලැජ්ජා බයක් හිරියොතක් නැතුවම මිනිස්සු හැසිරෙනවා කියලා. පරමාර්ථ ධර්මයේ හරියට පුරුදු කරොත් වෙනවා. දැන් ගිය ජනවාරි මාසේ අලුත් කණ්ඩායමක් ගත්තා වෛද්‍ය විද්‍යාලයට. දැන් මේ සිදුවීම් නිසා මේ දරුවෝ කොහොම එකතු කරගෙන අනුශාසනාවත් එක්ක මම මේගොල්ලන්ට මම ඕගොල්ලන්ට මම බෙහෙත් දෙන්න යන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ගේම විශේෂඥ වගේ ලෙක්චර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා මෙතන ඉන්නවා. මගේ කාර්යය නෙමෙයි. හැබැයි ධර්මීය ඖෂධයක් තියෙනවා. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබතව. ධර්ම ඖෂධේ පාවිච්චි කරන්න ඔය බෙහෙත් වලට වඩා ප්‍රබලයි. ඔය බෙහෙත් මොනවා දුන්නත් ධර්ම ඖෂධේ හිතට ගත්තේ නැත්නම් ඔබ කොම් පරාජිතයෙක් වෙනවා. ඒ නිසා ඒ ඖෂධේ තමයි සතර හතිපට්ඨානේ කායානුපස්සනාවේදී ආනාපාන පබ්බේ එතන හතරෙනි කොටස. මේ උදයවය අවබෝධයෙන් හේතුන් ප්‍රත්‍යකොටගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගෙම විසිර යාමෙන් හටගත්ත ඵලයේ විපාකේ නැතිව යන්නේ. නිසා සම්මුතියට පණවාගෙන මොනතරම් මම මගේ කියලා පැවැත්වුවත් පරමාර්ථ ධර්ම වශයෙන් මේ කිසිවෙක් හෝ කිසිවක් මගේ වෙන්නේ මම වෙන්නේ ස්ථිර සදාකාලික නෑ. නිච්ච නොවේ සුඛ නොවේ අත්ත නොවේ අනිච්චයි දුක්ඛයි අනාත්ත. හැබැයි දැනුමින් ඔබට ගිය අවබෝධයට එන්න ඕනේ. ඒ අවබෝධයෙන් බෙහෙත මේකයි කායානුපස්සනාවේ ආනාපාන පබ්බේ හතරවෙනි කොටස. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛතේ. පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛතේ. හටගෙන බිඳී නැතිව යන ලෝක ස්කන්ධ පංචකය මමයයි දරාගෙන
ආස්වාස කරමි ප්‍රස්වාස කරමි පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛතේ පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛතේ හටගෙන බිඳී නැතිව යන ස්කන්ධ පංචක ලෝකයෙහි මමයයි පනවා ගත්තද හටගත් සියල්ල නැතිව යන්නේ ඒ අවබෝධයෙන් ශරීරයද හිතද නිවාගෙන ආස්වාස කරමි ප්‍රස්වාස කරමි පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛතේ පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛතේ. අපි කියමුද කවුරුත් එකතු වෙලා මතම දේවතාවා නැත්තම් ඉතින් අහගෙන හිටිය කියලා නැගිටලා යනවා. ඕකනේ හැමදාම කර. අපි ගමු. මේ මටත් එක්කමයි කියාගන්නේ. ඔබට විතරක් නෙවෙයි. ඔයත් ඕනනම් අහන. අපිට කියන්න ඔබ වහන්සේ ඕක කරගෙනද කියලා. ඕක කරමින් ඉන්නේ. ඒකත් එක්ක ඔබට විශ්වාසයෙන් ආරාධනා කරන්න. කියමු වතාවක්. පුළුවන් නේද මානෙල් නෝන? මම අතර උනාම තනියෙන් කියන්න ඕනේ එහෙමනම්. මේකට කියන ධර්මයේ සමුත්තේජේසි කියලා. උනන්දු කරවන්න ඕනේ. නැත්තම් මොකටද ඉතින් වඩින්නේ මේ පාන්සුකොලෙට? වෙන්න ඕන හරිය වුණාට පස්සේ. ඉන්න කාලේ සුගති උරුම කරන්නේ නැතුව නිවන උරුම කරන්නේ නැතුව අර දි รา ගෙන යන මල සිරුරට ඇවිල්ලා මොනවා කිව්වත් මොකටද? අද කාලේ ඉතින් දන්නවනේ. එතෙන්ට එනත් වැඩි පිරිසක් එළියට වෙලා කෑ ගහ කතා කර කර ඉන්නවා. කියන බණත් ඇහෙන්නේ නැති වෙන්න අඩු ගානේ. අර ගෙදර ඉන්න කීප දෙනාට තමයි සමීප කීප දෙනෙක් එකතු වෙලා හිටියත් වැඩි පිරිසක් මහපාරේ කෑ ගහ ඉන්නේ. ඒ වර්තමානයේ සිදුවීම් සමහර ඉතින් කොහොමද දහමත් එක්ක කාටවත් පවරන්නේ නැතුව අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ අරය මෙයා කියන කතාව නැතුව තමා තුළින් ධර්මයේ දැක ගන්න ඕන. අත්ත දීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ අරයට මෙයට පැවරුතුව සරණ ගන්න බෑ. තමා තුළින් ධර්මයේ ගන්න ඕනේ. දැන් කියමු වතාවක්. පුළුවන් නේ? කොහොමද පටන් ගන්නෙ? මොකද්ද වචනේ? මොකද්ද කිව්වේ? මොකද්ද? පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛතේ පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛතේ කියන බල පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛතේ පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛතේ. මම ඔබට පොරොන්දු දෙන මේක හරියට ටික ටිකවත් පුරුදු කළොත් ඕනම ප්‍රශ්නයකදී නිවීමක් ඇති වෙනවා. මේ ඕනම ප්‍රශ්නේ කියන්නේ දරා ගන්න බැරි බැංකුවේ ලෝන් එකක් අරගෙන මේක ගෙවෙයිද කියන එක මේක කිව්වම මොකද ඔය වගේ ප්‍රශ්න අහන අය ඉන්නවා. ඔය අද ඉන්න ඔය වගේ අය. ඕක කියපු ගමන් අහනවනේ බැංකුවේ ලෝන් එක ගෙවෙයිද ඔක කිව්වද කියලා. එහෙමයි ඉන්න ඔය. ඒකයි මම උත්තරේ කිව්වේ. බැංකුවේ ලෝන් එක ගෙවන්න බැරි බව හැබැයි. ඉතින් හැබැයි ධර්මයේ හට උගෙන ගත්ත බැරි දේවල් කරන්න යන්නේ නේ. ගෙවා ගන්න පුළුවන් මට්ටමට තමයි ඒව වෙන්නේ. ඒ නිසා හැබැයි ධර්මයේ තේරුම් අරන් උනත් අත්තරදීමකින් එහෙම වුණත් ධර්මයේ තේරුම් ගත්ත අයට කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා. පිහිට වෙන්නේ එවැනි වෙලාවක. ඒත් කවුරක් නැත්තම් මං හොඳට විශ්වාස කරනවා සම්‍යක් දෘෂ්ටික දෙවියෝ හරියනවා පිහිට වෙන්නේ. ධර්මයේ තුල ඉන්න අයට. පාපකාරී ජීවිතවලට එන්නේ പ്രേත කොට්ටාස. හැබැයි සුපින්වත් ජීවිතවලට එන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවියෝ. ධර්මයේ ජීවත් කෙනෙකුට අත්තරදීමක් වල මොනවා හරි යම් ගැටලුවක් ඇති වුණා ලෞකික ලෝකේ කල්යාණ මිත්‍රෝන්තරන් එන. මොකද එයා හොඳ සත්පුරුෂ මිනිස්සෙක්. ඔබම කියන්නේ ඒ වගේ කෙනෙකුට කුසේ තියෙන දෙයක් හරි ඇදලා දෙනවා කියලා කියනවා. හැබැයි නපුරු මිනිස්සෙකුට ඉදිරියට නම් දෙන්නේ නැහැ. මහා නපුරු මිනිස්සෙක් කියලා කියනවා. ඒ නිසා ධර්මානුකූල ජීවිතවල වැරදුනත් එයාට පිහිට වෙනවා සම්‍යක් දෘෂ්ටික දෙවියෝ හරි එනවා.
එතකොට මේ හිත මේ ආදී ලෙසින් සකස් කොට තිබුණම අර වැරැද්දට යන තැන අනුක්‍රමයෙන් අඩු වෙන පට. අර හිතවල ඇති වෙන වර්තමාන තරංගය, ඊර්ෂ්‍යා, වෛරය, අනිත් එක්කෙනා පරදා යන ගති, කරන්න බැරි දේවල්, බොහෝ දේවල්. මේ දේවල් අනුක්‍රමයෙන් සංසිඳෙන්න පටන් ගන්නවා. අනුක්‍රමයෙන් හිත සංසිඳෙනවා. එතන ලොකු සුවයක් දැනෙනවා. දැන් අපි අර කියපු රහත් චරිතයේ කෙලවර ගහක් යට වුණත්, ගල් ගුහාවේ වුණත්, අබ්බෝ කාසං අහස විතරයි, සුසානේ වුණත්, සෝසාන වුණත්, පාන්සුකුල චීවරේ වුණත්, ඇයි කොහොමද ඒවා? පිණ්ඩපාතේ ඉඳුල් ටික පාත්‍රයට ලැබුණත් ගැටෙන්නේ නැහනේ. ඇලුනෙත් නැහැ, ගැටුනේ නැහැ. එනේ දැන් අපි නිබ්බාන කියන තැනින් ගත්ත රහත් චරිතේ. ඉතින් අඩුම තරමේ අපි අනුක්‍රමයෙන් නිවෙන ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. එතකොට ලොකු සුවයක් දැනෙනවා. නැවත එක වතක් කියමු බලන්න. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛතේ. පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛතේ. හටගෙන බිඳී නැතිව යන ස්කන්ධ පංචක ලෝකය මම යයි දරාගෙන ආස්වාස කරමි, ප්‍රස්වාස කරමි, කයද සිතද නිවාගෙන ආස්වාස කරමි, ප්‍රස්වාස කරමි. දැන් මේ ටික හරියට පුරුදු නොකොට යන්තම් බෙහෙතට එන්න වගේ තියෙන තැන් මම දන්නවා. දැන් සමහර අය හරියට පරමාර්ථ ධර්ම ගැඹුරින් ගන්නෙ නෑ. නමුත් මොනෝ කරන්නද ඉතින් කමක් නෑ. දීර්ඝ හුස්මක් උඩ අරගෙන පහළට හෙලලා අර ඔළුවේ තියෙන බර නිදහස් කරන. මොනෝ කරන්නද ඉතින් මම දන්නව නැවත එන්නෙත් නෑ, නැවත ලැබෙන්නෙත් නෑ. ඕන දෙයක් වුණාදෙන් අවුරුදු 4500 ජීවත් වෙන්නෙත් නෑනේ. කමක් නෑ. හිත හදා ගන්නවා කියලා දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලලා හැබැයි තාවකාලිකයි. ඕනකම තියෙනවා. හැබැයි හරියට දන්නේ නැහැ. මේ විදියට අනිච්ච දුක්ඛ අනාත්තත් එක හරියට පුරුදු කළොත් ගැටීමක් නැහැ. දැන් මෙතන ඔය ඇත්තත් අපි කවුරුත් මේ පොඩි දරුවෝ තරුණ දරුවෝ කීප දෙනෙක් කර ගොඩක් අය මම හිතන විදියට ඔය දෙන්නත් ඇර 50න් විතර උඩ ඇත්තට ගොඩක් ඉන්නවනේ. වයස නිසාවත් ජීවිතේ තනිකම පාළුව කියන වචන ගොඩක් ඇරිලා යනවා. අද ගොඩක් අයට අපේ රටේ දරුවෝ ළඟ නැහැනේ. ගෙවල් වල හුදකලානේ ගොඩක් අය. එවැනි ජීවිතවල පව ඔබ ඔය කියන මම මගේ කියන තැනින් එතුන තනිකම පාළුව හුදකලාව කියා ගන්න බැරි තරම් ශෝකය ඕ ටික ටික සංසිඳිලා යුතුයකම් කළා, හමු වුණා, කටයුතු කළා. මේ තමයි හා සංයෝගාවයෝගන්ත හමු වීම, හා වෙන්වීම. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. මමවත් මට හැබෑවට හිමි නැතිනම්, දරුවෝ වුණත් දරුවට හැබෑවට ඇතිනම් මම වෙන්නේ, මගේ වෙන්නේ ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ. ශෝකයකින් දුකකින් තොරව අර ඔබ කියන තනිකම පාළුව හිත රිදවන හද කකියන සිතුවිලි වලින් තොරව සමාහිත හිත Tamanට දැනෙනවා. දැනෙන්න පුළුවන්. මේ ධර්මයෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මම මේ වෙහෙස ගන්න ඔබත් එක්කම නිකන් අහගෙන ඉඳලා වාරලා ඉන්නවට වඩා ප්‍රයෝජනයක් ගන්න. ඒකයි මේ උත්සාහ කරන්නේ. මම හැබෑවට කැමති මේ වගේ පාංශුකොළ වලට ඉතින් අර සම්ප්‍රදාන කොළ වඩිනවා. හැබැයි නැත්තම් කැමති මේ අර ඉන්න ඇගේ හිත සුවපත් කරන්න හදන්න වඩින්නේ. නැත්තම් මේ ඉන්න කාලේ කරන දෙයක් තමයි මේක ධර්මයට ගත්තොත් භාගතුන් වහන්සේ දේශනා කළ ධම්මියා කතය සන්දස්සේසි. පරමාර්ථ ධර්මයේ කියලා දෙන්න. සමාදපේසීකේ පිහිටවන්න, සමාදම් කරන අවබෝධය. සමුත්තේජේසි උනන්දු කරවන්න. සම්පහන්සේසි ධර්මයෙන් ප්‍රහර්ෂයක් ඇති කරන්න. ධර්මයෙන් සුවයක් ජීවිතයට ලැබෙන්න සලස්සලා දෙන්න. මේ පරමාර්ථ ධර්මය හරියට ලැබුණොත් ඒ හිතට ලැබෙන සුවය හැම වචනයෙන් කියන්න බෑ. ඒක තමයි අත්දැකීමෙන් ගන්න ඕනේ. අත්දැකීමෙන් මේක ලැබෙනවා. ඒක කාටවත් කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමා විසින් දැන් අපිට ගොඩක් වෙලා තියෙන අනුමාන ඥානය. ඒක ප්‍රත්‍යක්ෂ ඥානය හැටියට ගන්න ධර්මයේ අනුක්‍රමයෙන් අවබෝධයට එනවා. හැබැයි සමහර උත්සාහ කරන වරද්දාගත්තට පස්සේ තුවාලේ හදාගෙන ඉතින් මට මොකද උනේ, හරි නැත්තම් දැන් ඉතින් මට තේරෙනවා අනිච්චයි කියලා. දැන් ඉතින් පන්සලට ගිහිල්වත් ඉන්න ඕන කිව්වට ඉතින් තුවාලේ හදාගෙන ඉතින් සෑහෙන කාලයක් ගන්න වෙනවා ඉතින් සනීප කරගන්න. සමහරව සනීප කරන්න පුළුවන්, සමහරව බෑ. සමහරව පාඩම් ඉගෙන ගන්න වැරදිච්ච තැන් වලින්. හැබැයි සමහර දේවල් වල පාඩම මරණයම තමයි.
ඒක ඉගෙන ගන්න දෙයක් නෑ. සමහර රෝග තියෙනවා පාඩම මරණේ. සමහර රෝග තියෙන අත්දැකීම් එක හදාගන්න පුළුවන්. ඒ නිසා මම හරි කියන තැන නෙමෙයි ඉන්න ඕනේ. දැන් සමහර විටන ඔය කිව්වට අපි මම නම් මේ කියන දේ මම පන්සිල් සමාදන්. මොකද මම පන්සිල් කඩන්නේ නැහැ. ඒ නිසා මම පන්සිල් සමාදන් වෙන්න. මම ওই පන්සල් යන්නෙත් නැහැ. පන්සල් නොකියට මම හොඳ කෙනෙක්. ගෙදර ඉඳන් ඔක්කොම දේවල් කරනවා. මම බණ අහන්නෙත් නැහැ. ඔය කියන අයට වඩා මම දන්නවා. ඔය කතා කියන්න පුළුවන්. රහත් උතුමෙකුට අඩුම ගානේ සෝතාපන්නවත් වෙලා ඉන්නවා. නැත්තම් සංසාර ගමනේ පටන් පැමුණුණු කෙලෙස් කොයි වෙලාවක හරි බෝධිසත්වයන්ට වගේ වෙයි. අර බෝධිසත්ව කතාවේ ධානය උපදවල ආව රජමැදුරට ඒ කියන්නේ ලුණු ඇඹුල් හොයාගෙන එනවා කියන කාලිකදී අර ආහාර තියාගෙන පහසු වෙන්න දේවිය රජතුමාගේ ආරාධනාවෙන් අතර වුණ පසල් දනුවක අසල් ගමක ගැටුමක් හැටියට රජතුමා දවස් කිහිපයකට ගියා විසඳුම් හොයන්න. දේවියට උපස්ථානේ බාර දුන්නා. මොකද ආරාධනා කරා රජ උයනේ නතර වෙලා දින කිහිපයක් නැදී ඉන්න. දින කිහිපයක් වෙලාවට පිණ්ඩපාතේ වඩිනවා. ධාන සමාදන් වල ඉඳලා ධානයෙන් ජහණයට අර සමාදන් වල ඉඳලා ඒකේ නැගිටිනවා. ඒකට කියන්නේ වුට්ටාන කියලා. ආවජ්ජන සමාපජ්ජන වුට්ටාන අදිඨාන පච්චවෙක්කන. ඒකට කියන්නේ ධානයේ බැඳලා තියෙන කරුණු පංච වසීතාවය කියලා කියන්නේ. දින කිහිපයක් නිකුත් වුණා. දැන් රජතුමා ගිහිල්ලා ධානයෙන් වුට්ටානෙට එනකොට ධානයෙන් නැගිටිනකොට කියන කෙලෙස් වලට හැදෙන්නේ දෙපයින් නැගින්න හැබැයි ධානයේ තුල පිහිටනවා. ඉරියව් කුසලාරම්මණයම වෙනස් වෙනවා එතන. ධානයෙන් බැහැර වෙනවා. කුසලයේ තියෙනවා අර පවත්තගත්ත ධාන අදහසින් ඉවත් වෙනවා. එතකොට හිරු අවරට බැසගෙන යන සමීපයි. පස්සේ ඉක්මනින්ම එතන කියන්නේ උන්වහන්සේ උඩින් වැඩියා කියලා. කොහොම හරි නොපෙනී වැඩියා. දේවිය වෙනදා ස්නානය කරලා ඈත බලාගෙන ඉන්නෝ පින්නපාතේ බෙදන්න පාගමනින් වඩිනක. මෙතන එකපාරට වැඩියට පස්සේ දේවිය කලබල වුණා. නැගිටිනකොට මොකද සලුව ගැලවී ගියා. එතකොට මොකද වුනේ? සම්පූර්ණයෙන්ම කෙලිස් ඇවිස්සුණා. මොකද ධානනේ තිබුණේ. විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසල ධම්මේ කාමාදී අකුසල බලවත් ලෙස යටපත් වෙලා තිබුණේ. ඒ ටික ඔක්කොම උඩට ආවා. ධානයෙන් පිරිහුණා. නත්ති රාග සමෝහගේ ගින්දරෙන් පිච්චෙන වගේ දැවුණ යාට. ඔය ඒකට පිච්චුණාට පස්සේ හොඳ නරක තේරෙන්නේ නැහැ. මොකද වෙන්නේ කියන එක. දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කොළඹ ප්‍රධාන විද්‍යාලයේ තරුණ පුතෙක් විද්‍යාපීඨ ඉගෙන ගත්තේ. එයාගේ සම්බන්ධ වෙච්ච දුවත් එක්කගෙන ගිහිල්ලා නිදහස් චතුරස්‍රය ළඟදී පිහියාවකින් තුවාල කළා ඒ දරුවා නැති වුණා. දුව. ඒ රාගයට හසුනාට පස්සේ හොඳ නරක නෑ. තමන්ගේ ಗುಣ පිච්චිලා යනවා. අනිත් එක්කෙනත් විනාශ. මේ බෝධිසත්ව උතුම ධානය නැති වුණා. එයා වෙවුලන්න පටන් ගත්තා. බිම් බලාගෙන ගිහිල්ලා කුටියේ වැතිරලා හිටියා. දේවිය රජතුමා ගෙන්නවා විස්තරේ කිව්වා. දෙන්නම ඥානවන්තයි. රජතුමා කිව්වා එහෙමනම් හරි. දේවිය අරගෙන යන්න. දේවිය කැමතුණා දැන් අතින් අල්ලගෙන යනවා. යනකොට ඔහොම බෑ. අපිට කුටියක් ගෙයක් හදන්න ඕනේ. පැසක් කියන්නේ කූටයක් ඕනේ. ගල්ලිනි ඕන. දරයිනි කපාගෙන එන්න ඕනේ. ඕව ටිකක් කරනකොට අට්ටිකංක ලූපමා කාමාතිනි කූපමා කාමා මන්සපේසුම කාමයෝ නම් ඇට සැකිල්ලක් බඳියෝ කාමයෝ නම් දෙපැත්ත වෙන ගිනි සුලක් බඳියෝ කාමයෝ නම් අඟුරු වලක් බඳියෝ. මොකද ඥානෝපදවල කෙලෙස් බලවත් යටපත් කරපු උතුමෙක්නේ. අත්දැකීම තිබුණනේ. මේ අවිස්සලාපු එක නෙවුනේ. එයාට වැටහුණා. මෙයා මහන්සි කිව්වා. දේවියට මෙයා ඕනකම තුන හොඳට අවබෝධ කළද මහන්සි කියනකොට වාඩි වෙන්න කියලා රැවුලෙන් අල්ල තල්ලු කර බීමටම වැටුණා. ඔය ගොඩක් වරද්ද ගන්නට වැටිලම තමයි තේරෙන්නේ. වෙන්න ඕන හරි ඔක්කොම ලෞකික ලෝකෝත්තර වශයෙන් පිරිහෙනවා. ඒ ඇයිට වරද්ද ගත්තම. පස්සේ අවබෝධ වුණා. මොකද තාපසතුමා දේවියත් එක්කගෙන ගිහලා රජතුමාට බාර දීලා මේ ජීවිතේ නැවත මිනිස් පුලුටක් පේන මානකට එන්නේ නැහැ කියලා කැලේට වැඩලා නැවත ධානය උපදවා ගත්තා. ඒ අපේ බෝධිසත්වයන් වහන්සේ ජාතක පොතේ අංක 60යි. මුදු ලක්ෂණ. ඉතින් දැන් ඔය අපි දන්නවයි කියන අයට මොනව වෙයිද ඊට පස්සේ? ඒ වගේ අයට තමයි අවසානයේ කියන්න වෙන්නේ. එළියට ඇහෙන වචනයක් කතා කරේ නැහැ. බිම් බලාගෙන හිටියේ. හැමතිස්සෙම මම තරම් දන්න කෙනෙක් නෑ කියලා හිතාගෙන හිටියේ. අනුන්ට ගරු කරේ නැහැ. ලොකු මාන්නයක් තිබුණා. ඒ වුණාට උඹ වගේ මිනිස්සෙක්. මං හිතාගෙන හිටියේ බෝධිසත්වයෙක් කියලා. කරලා තියෙන දේ උඹ වගේ මිනිස්සෙක් මොකටද මට මුණ ගැහුනේ කියලා අහන්න පුළුවන්. මේ නිසයි සෝතාපන්න වෙනකන් කවුරුවක් කියන්න බෑ මම නිවරදී කියලා. අපි කවුරුවක් හරි වෙන්නේ
සෝතාපන්න වෙනක. කෙලෙස් හැඩපහර දැය ගන්න. සක්කාය දිට්ඨිය මහ වෘක්ෂයක මුදුන් මුල හොලවන්න ඕනේ ගලවන්න. ස්කන්ධ පංචකයේ මමයේ මාගේගෙන් දෘෂ්ටියෙන් බැහැර වෙන තැන මම අර සරල වචනෙන් එහි අත්හරින්න පුළුවන්ද කියලා ඒක. ඉතින් සිවුම්ව ඒ අවබෝධයට එන්න පුළුවන්කම තියෙනවානේ. පුළුවන්නේ. පුළුවන්නේ. දැන් අහයි දුව සාන්නස වැඩියට පස්සේ මොකද අර තාත්තා කිව්වේ අත්හරින්න පුළුවන් කියලා. මොකක්ද ඒ කිව්වේ කියලා මට කියන්න කියලා. මෙතන ඉන්න ගොඩක් අය අහයි. හරියට අවබෝධ කරගත්තොත් අත්හැරීම නම් සුවයක්. දැන් තේරුම් ගත්තනේ අත්හැරිනවා කියන්නේ මොකද්ද කියලා? නැත්නම් ඔබ අනිත් පැත්තට කියනවා ස්වාමීන් වහන්සේට. අර ලොකු පන්සලක් තියෙන අත්හැරලාද ඔබ වහන්සේ ඉන්නේ කියලා. අහනවා ඒක අහනවා. ওই පන්සල හදාගෙන ඉන්නේ අත්හැරලාද කියලා. පන්සල තිබුණාද? ඒකටත් උත්තරයක් ඕනේ. මේ දවස්වල කියන හරියට පන්සල් හදනවා කියන්නේ. ඒ හදන්නේ කාටද? ඔය ඇත්තන්ටමයි. දැන් මෙතනක් තියෙනවා අපේ දහම් පාසල ගුරුවරියකුත් ඉන්නවා මට පේන විදිහට. දහම් පාසල් දෙකේ අපේ 3000 ලියාපදිංචි සිංහල ඉංග්‍රීසි. මේ කොහෙද මේගොල්ලෝම ඉන්නේ? ඒගොල්ලන්ට ඇති වෙන්න තියෙනවා බිල්ඩින්. තට්ටු 3ේම තියෙනවා 2ේම තියෙනවා. හැබැයි ඒ වුණත් එළියේ තමයි වැඩිපුර පිරිසක් ඉන්නේ. අහනවා නම් මොකටද කියලා. ඔය ඇත්තන්ටමයි. හැමදේම ගොඩක් වෙහෙර විහාර මේ රටේ ඔය නොදන්නකමට දොස් කිව්වට ගිහි අය වෙනේමයි. දැන් බලන්න මානෙල් නෝනට දැන් මේ පිරිස ඇවිල්ලා 50කට 100ක් ඉඳලා ගියාම සුමානයක් අස් කරන්න වෙයි. බාත්රූම් සලින්දලා. බාත්රූම් සලින්දලා සුමානයක් අස් කරන්න වෙයි. හැන්ද කොහෙද පීහ කොහෙද පැදුර කොහොවත් හොයන්න වෙයි. එහෙමනේ. පන්සල් වල දැන් මේ වගේ තැන්වල හැම දවසක 200-300ක් සතියන්තේ 10 ගාණක්. හැම දවසම පයිප් කඩනවා, දොරවල් කඩනවා, බිස් බංකු කඩනවා, කැඩිලා බින්දිලා කඩලා. ඉතින් හදන්න වෙනවනේ. ඉතින් පිටින් බලන් ඉඳන් කියන හැමදාම හදනවලු පන්සල්. ඉතින් හදන්න ඕගොල්ලෝ කරන නිසා. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරන නිසා ඕගොල්ලන්ට මේක හදලා දීලා තියෙන්නේ. ඔහොම කී ඉඳලා දිට්ටා හරි මොකක් හරි සුළුසුලක් වුණාට කාට පස්සේ පන්සලේ ඇවිල්ලා තමයි ඊළඟට ඉන්නේ. අර බැනපු අයම. ඒ ඉන්නේ පන්සලෙ මොකක් අල්ලපු ගෙදර යන්නේ. අඩු ගන්න තමන්ගේ සහෝදරයෝ ගෙදරකටත් අවසර නැතුවද යන්න පුළුවන්. තමන්ගේ සහෝදර සහෝදරියෝ ටෙලිෆෝන් කරන්න නැතුව ගියොත් එළියේ තමයි ඉන්න වෙන්නේ අද. හැබැයි විහාරෙට එන්න පුළුවන්. හාමුදුරුවම වෙන්න පුළුවන්. ඒ වුණාට බෝධින්නාගේ චෛත්‍යරාජ බුදුමෙතුරු නිරන්තරයෙන්ම ඇරලා තියෙන්නේ. ඊළඟට අහනවා බුදුහන්දරන් කාලේ ජේතවනාරාමේ ගේට්ටු දාලා ලොක් කරලා තිබුණාද කියලා. ඔව් ඒ විසාකානේ පිළිසිතාන හිටිය නිසා පුළුවන්. අද ඉතින් බුදුහන්දරන්ගේ සිරසත අරගෙන යන කාලේනේ. ඔය විසාකානේ පිළිසිතාන හිටියනම් පුළුවන්කම තිබුණා ඒව කරන්න එදා වගේ. අද එහෙම නෙමෙයි. ඒ නිසා එදත් බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුණීන්ට නියම කරා භික්ෂූන්ට දොරටුවක් නැතුව දොරක් නැතුව සැතපෙන්න බෑ. ඒ කුටියට දොරක් තියෙනවා. ගැටලුව ඇති වුණා. භික්ෂුණීන් වහන්සේලාට විශේෂයි. ගල් ගුහාවක ඉන්න බෑ දොරටුවක් නැතුව ආරක්ෂිත. විනය නීති. කැලේ හිටියත් භික්ෂූන්ට හඬ ඇහෙන පේන මානෙක තමයි කුටි හැදලා තියෙන්නේ. මොකද උන රහතුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පේන තෙක් මානෙ තමයි. මොකද පිරිමි කියන තැනින් මොකද කායික වශයෙන් යම් ශක්තියක් තියෙනවනේ. ගහ බැන ගන්න යන්නේ නැහැ. නමුත් අර පේන තෙක් මානෙ ආරක්ෂා. ඇයි එහෙම කරේ? එදා. ඉතින් මම ඔබට මුලින් සඳහන් කළ ධර්මය ගැන අවබෝධයක් නැතුණාම ඔබ මෙතන. සරණ යන බුදුරජාණන් වහන්සේ. මම කියන දේත් එක නේ. මම මේ බුදුරජාණන් වහන්සේ ධර්ම කිසිම හාමුදුරු කෙනෙක් පුද්ගලිකව සරණ යන්නත් එපා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ධර්මීය මාර්ගය ටික තියෙන. ආර්ය සංඝ රත්නය කියන යහපත කියනකොට කල්යාණවන්තයෙක් කියන තැනින් දකින්න. ඊට පස්සේ අපි කලකිරෙන ගැටෙන්න ඕනේ. මොකද අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ. එතෙන්ට එන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. එයයි. ඔබට නිදුසුනක් තාම 8යි කාලය වෙලා. නිදුසුනක් අපේ අම්මා මේ අවුරුදු 4කට ඉස්සෙල්ලා නැති වුණා. අවුරුදු 4කට ඉස්සෙල්ලා නැති වුණා. අවුරුදු 87ක් හිටියා. හොඳින් කියන්නේ අසනීපව හිටියේ නෑ ලොකුවට. නමුත් සාමාන්‍යයෙන් සතියකට වතාවක් දෙවතාවක් කතා කරන දුරකථනයෙන් මුල් කාලේ නිතරම කතා කළ දුරකථනයේ තියෙන්නේ මගේ හාමුදුරන්ට මං ආදරෙයි කියලා. දැන් මම දැනගත්ත මේක හොඳ කතාවක් වෙන්නේ නේ. හැබැයි මේ දේශනා අහනවා. ඒක ඉතින් පෘථග්ජන ගතිය තමන් පනව ගත්ත තමන්ගේ හාමුදුරුවෝ කියන හැඟීමෙන් උනත් හඬ ඇහුනොත් දුවගෙන ඇවිල්ලා බලාගෙන අහගෙන ඉන්නවා. මං සඳහන් කළා ටිකක් කොහම යනකොට අම්මේ
මම කියන මමවත් මට අයිති නැතන අම්මවත් අම්මට හැබෑවට අයිති නැතන අම්මට කොයින්ද හාඳුරු කෙනෙක්? හාඳුරන්ට කොයින්ද අම්මා කෙනෙක්? සම්මුතියට අම්මයි පුතයි වුණාට පරමාර්ථ වශයෙන් මෙතන අම්මට අම්මත් නැහැ, හාඳුරන්ට හාඳුරුවත් නැහැ. නිසා අම්මා හාඳුරන්ගෙත් හාඳුරු අම්මගෙත් නෙවෙයි. පළවෙනි දවස් නම් කියලා එච්චරයි කිව්වේ, මොකුත් කිව්වේ නැහැ. එපමණයි. හැබැයි දෙවෙනි දවසේ ඔක කියාගෙන එනකොට ආදරෙයි කියාගෙන එනකොටම නැවතරක කියනවා. මමවත් මට හැබෑවට හිමි නැතිනම් අම්මවත් අම්මට හැබෑවට නැතිනම් මේ ලෝකේ අපි කවුරුවක් මගේ වෙන්නේ, අපි වෙන්නේ ස්ථිර සදාකාලික නෑනේ. දහම දන්නව අහලා. ඔය කියනකොට මතක් වෙනවා. හැබැයි ඊට පස්සේ කතා කරනකොට ඒ කතාව නෑ. හාමුදුරන්ට බුදුසරණයි විතරයි කියන්නේ. දැන් මට මේක පරීක්ෂා කරන්න ඕනකම තිබුණා. මං දවසක් ඇහුවා තියනකොටම අම්මේ අර අම්මගේ හාමුදුරුවෝ නැද්ද මේ ලෝකේ කියලා දැන්. ඒ මොකද? මම වෙන්ද වගේ දැන් අර ආදරය හෙන්නේ නැහැ නේ කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව හාමුදුරුවෝ මට කියලා දුන්නානේ. මම මට හිමි නැති ලෝක තුල ස්කන්ධ පංචකේ. හාමුදුරන්ගේ ස්කන්ධ පංචකය හාමුදුරන්ට අයිති නැතිනම් අපි අපේ වෙන්නේ නැහැ කියලා. මම මේක හොඳට අවබෝධ කරගෙන තියෙන්නේ. නිවන් මඟ අරමුණු කරගෙන මගේ කුසෙන් පුතෙක් බිහි වුණා. මම හැදුව වැඩුවා. පැවිදි ජීවිත ගත කරනවා. හැබැයි උපාදානයේ වෙන්න බැඳෙන පුතෙක් දැන් මට නැහැ. මමවත් හැබෑවට මට නැහැ කියලා මං හිත සංසිඳවාගෙන තියෙනවා. ලොකු සුවයක්. මේක තමයි වෙන්න ඕන අපි කාට. ස්වාමියා බිරිඳුන මං අහන්න කිව්වේ ඒකයි. මේක නෙවෙන්න ඕන. අපි කාටත් එන්න ඕනේ ඒකයි. මං අනුමාන වශයෙන් පෘථග්ජනයි කලුරිය කරා මුකුත් කියන්න බෑ. හැබැයි අනුමාන වශයෙන් නැති වෙන දවසේ රාත්‍රිත් මම 10ට විතර දේශනාවකට වැඩලා විදිලා මම පුරුදු පදේ මට හිතුණ කතා කරන්න ඕනේ කියලා කතා කරා. සහෝදරියෙක් ගෙදර හිටියේ මාතර. කිව්ව 10ට විතර සම්මනිදි කියලා. හැබැයි හාමුදුරුවෝ කිව්ව නැගිටලා ආවා. ඇවිල්ලා කතා කළ පොඩ්ඩක් අරවින්දෝගේ හාමුදුරන්ට බුදු සරණයි කියලා තියලා ගියා. උදේ පාන්දර 5 මාට විතර ගෙදරින් කතා කරලා කිව්වා හාමුදුරනේ අම්මා නින්දේදීම මියදිලා කියලා. එතකොට මට මතක් වුණා රාත්‍රී මම හිතනවා 2ට විතර මම සිහිනයක් දැක්ක. සාමාන්‍යයෙන් මම සිහින දකින්නේ නැහැ. සාමාන්‍ය මගේ ජීවිතේ මට සිහින මතක නැහැ. සිහින දකින්න අඩේ මම සිහිනයක් දැක්ක. මොකද්ද? අර කතාවත් එක්ක මට ඒකට සමතු වෙලාවේ මහ විශාල කන්දක අත්තලක් නැතුව, කියන අල්ලන්න පඩිපෙලක් හෝ අත්තලක් නැතුව සුදු ඇඳගත්ත කෙනෙක් උඩට නැගගෙන යනවා. මට දැන් හීනෙන්ම මතක් වෙනවා අර කන්දේ පඩිපෙලක් අත්තලක් අල්ලන්න නැතුව කොහොමද නැගගෙන යන්නේ? පා වෙනා වගේ කන්ද නැගගෙන යනවා, අත්තලක් නැහැ. ඒක එච්චරයි මට හිතෙනවා. මිය දෙන්නේ නැත්තේ අර 2ට 2:00 තමයි සීනේ. ඒකේ මම අනුමාන වශයෙන් හිතනවා සුගතියකට යන්නේ නැති කියලා. අපි යම් කෙනෙක් ඔබ යම් කෙනෙක් ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ වශයෙන් ලිංගතුණක් කරන්න ඕනේ. මොකද මෙලෝ ජීවිතේ తాවකාලිකයිනේ. දැන් අපි මේ චතුරාර්ය දුවට මහත්ය වෙනුවේ ලෝකේ වෛද්‍ය විද්‍යාව දියුණුම රටක ඉඳලා මොකනවද කරන්න තිබුණේ? කියන්නේ පරමාර්ථයත් එක්ක බැලුවම කරන්න දෙයක් නෑ. හැබැයි අපිට ධර්මයේ දෙන්නම දුන්නා. ජීවත් ඉන්නකොට හිසේ වේදනා, දතේ වේදනා, කුසේ වේදනාක ලිංගතු ඉන්න එක ඔක්කොට මෛත්‍රිය පතුරවන්න ඕනේ. හැබැයි ළඟින් ඉන්න ඇත්තක දැනෙනෝනේ. හිසේ වේදනාවක් අතනේ ඔබට නම් ඇති වෙන්න එපා කියලා. මම ඔබට ලිංගතුයි කියලා. ඔක తాවකාලික. හැබැයි මොන වේදනාවක් දැවුණා ළඟින් හිස පිරිමැදමින් හරි ඉන්න පුළුවන්. ලෞකික ලෝකෙ මේ ජීවිතේ. මම දැන් මේ දවස් කීපයකට පෙරත් වැඩි හැම මාසෙම මම වඩිනවා මහරගමට සෙත් පතන්න. මේ පාර ළමා රෝහලට ළමා වාට්ටුවට වැඩි මහරගමට වඩිනවා. බොහෝ අය අසරණ වෙලා. හැබැයි පොඩි දරුවන් ගැන අම්මලා තාත්තලා තුරුළු කරගෙන ඉන්නවා. වැඩි හිටියන්ගේ හිස පිරිමැදමින් ළඟට වෙලී ඉන්න ගොඩක් අය. ලෞකික ලෝකේ ඒක හරි කරන්න බල වෛද්‍යවරු දින මට්ටමෙම කියලා තියෙන. දින ගණන් වලින්ම සමහර වෛද්‍ය කියලා තියෙන මේක පන්නන්න බෑ මෙච්චර තමයි කියලා. ඔක්කොම එහෙමයි කියන එක නෙමෙයි, කවුරුත් බය වෙන්න එපා. අද රෝග සනීප කරන්න පුළුවන්. මහරගම ඕනම වුණක් රෝගයක් අවසාන අවස්ථාවටම ගිහිල්ලා නැත්තම් රෝග සනීප කරන්න බෑ, කවුරුත් බය වෙන්න එපා. සනීප කරන්න පුළුවන්. හැබැයි එතෙන්දිත් කියලා දෙන යමක් තියෙන ඔබ දන්නවා ඇති. මම දන්නේ මෙතන වෛද්‍යවරුත් ඉන්නවද කියලා. මම අර වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නිසා මට ඇහෙන දේ වෛද්‍යවරු දරුවෝ නිතර කියන දෙයක් තමයි ලෞකික වශයෙන් කාන්තා පිරිමි දෙගොල්ලෝ. පිරිමැත් ඒ වගේ අතුල් මහත්මයා විශේෂයෙන් පිරිමැට ප්‍රොස්ටේට් කැන්සර් එනවා. ඒ නිසා ඉනෙන් උඩ කොටස කාන්තා පිරිමි දෙගොල්ලම ඉනෙන් උඩ කොටස අසාමාන්‍ය ලෙස රතු පාට සීරියෙන් ගතියක්. කෙනෙක් බෲස් එකක් වගේ එනවා නම් හරිය මෙහෙන්
සූරල වගේ රතු පාට පේන්න තියෙනවනම් තමන්ගේ අතින් නානකොට මොනවා හරි එකකින් අතුල්ලල වගේ දෙයක් නොවි තමන් දැනුවත් එහෙම දෙයක් නොවි අසාමාන්‍ය ලෙසම පේනවනම් බෲස් එකක් නිකන් හීරිලා හූරලා සූරලා වගේ රතු පාට හෝ වගේ දැනෙනවනම් එහෙම නැත්නම් ලම්ප් එකක් වගේ ලම්ප් කියන්නේ ගැටිති වගේ අහු වෙනවනම් තනින් තනින් සිස්ට් එකක් තෙල් ගෙඩි වගේ ඇතුලෙන් දැනෙනවනම් ඔය කියන්නේ එවැනි රෝගයක සමහර විටක මූලාරම්භක අවස්ථා ගලවන්න පුළුවන්. එතෙන්දී හරියට හැකි වෛද්‍යවරයෙක් වෙතට ගිහිල්ලා පටන් ගත්තොත් මුලින්ම ගලවලා දාන්න පුළුවන්. හැබැයි නොසලකා හැරලා ඒවට කියන්නේ සයිලන්ට් කිලර්ස් කියලා ගොඩක් ඒවා. තේරෙන්නේ කුස්ම ගන්න නැතුව ඇද වැටෙනවා. නැත්තම් කකුල් දෙක ළඟින්ම බිඳිලා වගේ ඇද වැටෙනවා. සමහර බරපතල කොන්දේ අමාරු වකුගඩු පමණක් නෙමෙයි. බොහෝ දේවල් එන්න පුළුවන්. හැබැයි සමහර දේවල් එහෙම දැනගන්නකොට සම්පූර්ණයෙන්ම ගොඩක් පැතිරිලා අවසන් වෙන්න පුළුවන්. එනිසා වෛද්‍ය විද්‍යාවේ ලෞකික ලෝකේ වුණත් බොහොම පරිස්සම්. මොකද මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභ අවස්ථාවක්නේ. එනිසා දැන් ඉපදීම දුකක් කිව්වේ අවිද්‍යාවට හසු වුණොත්. හට අරගෙන බිඳී නැති වෙන වස්තු මම මගේ කරගත්තොත් මේ ජීවිතය දුක සසරේ වුණෙත් ඉපදීම දුකක් වුණේ සතර අප ඉපදෙන්න අවිද්‍යාවට හසු වෙන නිසා. දැන් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා බුද්ධෝත්පාද කාලයක අපිට මුණ ගැහිලා තියෙනවා. මේ ධර්මය අවබෝධ කරගත්තොත් නැවත කවදාවත් සතර අප යන්නේ නැති වෙන්න. නිවන අරමුණු කරගත්තොත් මේ උපත මට සැනසෙල්ල. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡම් මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චෝ බුද්ධානං උපාද බුදු උතුමන්ගේ පහළවීම දුර්ලභයි චතුරාර්ය සත්‍ය ධර්මයේ දුර්ලභයි මිනිස් ජීවිතයක් ලැබීමත් පැවැත්මත් දුර්ලභයි. ඒක අපිට ලැබිලා තියෙනවා. ඇයි මේකෙන් ප්‍රයෝජන ගන්න නැත්තේ? එහෙමනම් අවිද්‍යාවෙන් බැහැර වුණොත් අපි මේක දුකක් කිය නෙමෙයි. සසර ගමනේ දුක නිමා කරන අවස්ථාවක් ලැබුණු නිසා මට සැනසෙල්ල. සතර පෙන් ගැලවිලා. හැබැයි ඒ අවබෝධයට නැත්තම් මේ ජීවිතයත් උපදීම දුකක් කරගෙන මතු මත නැවත සතර පය වැටලා දුකක් වෙයි. ඒ නිසා යම් කෙනෙකුට කල්යාණවන්ත නම් කන බොන්න ආහාර පාන සාමයා බින්ද දෙමව්පියෝ දරුවෝ වශයෙන් හරි ඒක කරන්න. හැබැයි ඊට වඩා උතුම්ම දේ අනමතග්ග කියන්න බැරි කල්ප ගණන් සතර පැටවල දුක් විඳින එතෙන්ට කැමතිද? අඩු ගානේ ඔබේ ලෙන්ගතු කෙනෙක් Taman පමණක් නේ ලෙන්ගතු කෙනෙක් සුමානියක් දෙකක් මාසයක් නැකිට ගන්න බැරුව කෑම කන්නේ නැතුව ඇස් දෙක අරින්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? තමන්ගේ කටයුතු පිරිසිදුකමවත් තමන්ට කරගන්න බැරුව දැනුණොත් මොකද ඔබට හිතෙන්නේ? මේ කොහොම හිටපු කෙනෙක්ද? සමහරට හඬා වැළපෙනවා. සමහර දෙමව්පියෝ ගැන. පුළුවන් කාලේ අතපය හයිය තියෙන කාලේ ගස්ගල් කඩන තරමට හයිය තියෙන කාලේ අපිව හදලවල පෝෂණය කළා මේ දුක් විඳිනකොට බලන් ඉන්න බෑ. දෙන්න පුළුවන් පණ හරි දෙනවා. ආයුෂ හරි දෙනවා. නමුත් ඒක කරන්න බෑ. මොකද වුනේ? ඉතින් එහෙමනම් සතර පය වුණත් කොච්චර මොනෝ වෙයිද? ඒ නිසා ලෞකික ලෝකේ කටයුතු කරනවා වගේම හැබැයි ගැඹුරින්ම ධර්මයට නතු කරගන්න. අර අත්හරින්න පුළුවන්ද කියලා ඇහුවේ ඒකයි. මේක තියෙන්න ඕනේ. නැත්තම් හිතලා බලන්න ලිංගතු ඇත්ත කැස් දෙක බලලා බලන්න. ඇස් දෙක ලිංගතු කරුණාවන්ත ඇත්ත කැස් දෙක අරලා බලන්න ඕනෝන් දෙස. ඔබට පවතින ලිංගතුකම කරුණ ඔබේ වචනේ ආදරය වරද්දගෙන සතර පැවන කල්ප ගණන් මේ මනුස්ස ලෝකෙනේ ගණන් හදලා තියෙන්නේ. අවුරුද්දට 365ක් හරි 66ක් හරි කියලා. සංසාර ගමනේ එහෙම ගණන් නැහැ. මේ කොහොම කියන්නද? ඒ නිසා එහෙම වැටෙන්න කැමතිද? දුක් විඳින්න කැමතිද? තමන්ගේ ලිංගතෝ ඒකට වැටෙනවට කැමතිද? අන්න නිසා මේ උතුම් පරමාර්ථ ධර්මයෙන්ම මෙනෙහි කරලා මෙතනින් අපි ලැබිච්ච අවස්ථාවෙන් ගොඩ එන්න ඕනේ. ඒකයි ඔබ මේ තරම් උනන්දු කරන්න උත්සාහ කරන්නේ. බුද්ධ කියන වචනෙන් අදහස් කරන්නේ ඒකයි. බුදුහාමුදුර සරණ යනවා කියන්නේ ඔන්න ඔය අවබෝධයට එන්න බුද්ධ කියන අවබෝධයනේ. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ඔයට ටික ටික තමයි මම ආරියෂ්ඨාංග මාර්ගය පැහැදිලි කරේ නේ. හැබැයි ආරියෂ්ඨාංග මාර්ගය තුල තිබුණා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ඔය ඔක්කොම ටික වචන කිව්වේ නැතුණාට දැන් මේ දේශනාවේ යට තිබුණා. තියෙනවා. ඕන මට කොටස් කරලා කියන්න පුළුවන්. මේ කතාව සම්මා දිට්ඨි, මේ ටික සම්මා සංකප්ප, වාචා ආදී වශයෙන්. නිබ්බාන නිවීම අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය ධර්මයේ මාර්ගය තමයි ආරියෂ්ඨාංග මාර්ගය. අප විසින් මේ මාර්ගය අනුගමනය කළ යුතුමයි. දැන් අටහමාරයි. දේශනාව අවසන්. තින් ඔබ හැම දිනාටම බොහොම කරුණා, සීල් දිනාටම කරුණාවයි. තින් මේ ධහම තුලින් අපි සැනසෙමු. අපිට ඇති සැනසෙල්ල එපමණයි. ලෝකේ විවිධ දේවල් පෙනේ, ඇහි, දැනේ.
නමුත් බුදුරජාණන් වහන්සේ ටික ටිකවත් අවබෝධයෙන් සරණ ගිහිල්ලා මේ ධර්මයෙන් සැනසෙලා විශේෂයෙන් මේ තරුණ දරුවන්ගේ පටන් ධර්ම දකින්න ඕනේ පුළුවන් කාලෙම. තරුණ කාලේ තමයි හොඳම කාලය. ඕන ජීවිතේ ළමා තරුණ මධ්‍යම තුන් කාලේ ඕනම කාලයක් වටින නමුත් සාමාන්‍යයෙන් ගතට හිතට හයියක් ඇති කරගන්න පුළුවන් කාලය තුල ධර්මය දකින්න ඕනේ. අවසන් වශයෙන් දුවේ කියනකොට ඉතින් පුතේ කියන්නේ එයාටම තමයි. දුවේ කියනකොටමයි පුතේ කියනකොට මොකක්ද දෙන උත්තරේ? මොකක්ද දෙන්නේ? මොකද්ද? මගේ අම්මා තාත්තා කියලා උත්තරේ දෙන්න ඕනේ. ඇයි මයි පුතේ දුවේ කියලා උත්තරේ ගන්න? හැබැයි පරමා ධර්මයේ තියෙනවා. සම්මුතියට දුවේ මයි පුතේ කියනකොටම මට අපිට නොපෙනෙන ලෝකෙ පෙන්වන ලැබුණු සපන් සම්පත් දීලා හොඳට උගන්වලා නුඹ ලෝකෙ කොතනක හරි සතුටින් ජීවත් වෙන මයි පුතේ දුවේ. අනිත් පැත්තෙන් පරමාර්ථ ධර්ම වශයෙන් හටගත්ත සියල්ල නැති වෙනවා නම් මම කියන මමවත් හැබෑවට මට අයිති නැතිනම් පුතේ දුවේ නුඹවත් නුඹට හැබෑවට අයිති නැතිනම් මම නුඹේවත් නුඹ මගේවත් අපි අපේවත් නොවේ. ඔය දෙකම වැඩෙන්න ඕනේ. පරමාර්ථ ධර්මයේ මත පිහිටලා සම්මුතිය වැඩෙන්න ඕනේ. පුළුවන් නේ? කල් දාන්න බෑ. ඔබට දීර්ඝය වේවා. කවුද දන්නේ අද අවසන් රාත්‍රියේදී අපි ඇවිල්ලා ඉන්නවද කියලා? දීර්ඝය වේවා. කවුද දන්නේ? මෙතෙන්ට සමීපෙච්ච ඔක්කොටම ධර්මයේ දකින්න ආරාධනා කරමින් මගෙත් එක ටිකක් අතමනාප නැහැනේ 8:00 උඩා කියලා. මොකද මන් දන්නවනේ අපේ රටේ අය ගැන. සමහරවිට මගේ ඉස්සරහින් ඉන්න අයටත් ගැටලුවක් නැහැ. සමහරවිට ඉක්මනින් යන්න ආපය කරවල ඉන්න අය 8ට යන්න ආවේ බලාගෙන ගියාම මේක මේ දන්නවනේ එන්නේ නැහැ කියලා. මොකද මේ ලංකාවේ අපේ අය මන් දන්නව හොඳට. අමනාප නැහැ. ඉතින් උනාට ඉතින් දන්නව කවුද කියලා හැරෙනකොට මේගොල්ලෝ කවුද කියන එක. ඒ නිසා. හැබැයි මට දෙන්න පුළුවන් ඔබ අකමැති වුණා. දැන් මේ දරුව පුංචි කාලේ ගල් කැල්ලක් එහෙම කිල්ලලා නම් රිදෙනවා කියන කතාවක් නැහැ නේ. ඇඟිල්ල ගුරට දාලා හරි අදිනවනේ නේද? එහෙම වුණා නම් රිදෙන එක වෙනම දෙයක්. හැබැයි යාගේ ජීවිතයට පරිස්සම්. මම ඔබට ලෙන්ගතොයි. කරුණාවන්තයි. මට ඔබ පේනවා. මාර මුලින් කියපු වගේ පාංශුගුලට වෙලා අනිච්ච සංඛාරා කියන්නේ ඉතින් දැන් ධර්මයේ දුන්නා නම් ඔබේ ටික හදාගන්නේ. ඒක තමයි කරන්න ඕන දේ. එහෙම නැත්තම් මට ඔබෙන් වතුර වීදුරක් කරන්න නැතුණාට කමන්නේ. ධර්මයේ දුන්නොත් ඒක ලොකු සොයක්. දෙසුව අපටත් ශ්‍රවණය කළ ඔබටත් විශේෂයෙන්ම මීට 3 මාසකට පෙර අපාතරින් වියෝ වූ ප්‍රසන්න කාර්යවසං මහත්මාණන් නමින් ප්‍රධාන වසර 30කට පෙර වියෝ වූ විමල් ජයතිලක පියාණන් ඇතුළු ඔබ හැම නමින් මෙයදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමනුත් තම තමනටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. පරිස්කාරයක් වෙනං අතගහලා පූජා කළා වාඩි වෙන්න. ඊට පස්සේ ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරනවා.